ආයුබෝවන් ළමයි සුබ දවසක්. අපි ලෑස්ති වෙන්නේ උසස් පෙළ කෘෂි විද්‍යාවේ 13 වසර පළවෙනි පාඩම පරිබෝධ කළමනාකරණය ගැන කතා කරන්න. මම බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ මාලාව වීඩියෝ 5ක් ඔස්සේ ඔයගොල්ලොත් එක්ක කරගෙන ඉන්න. සෑම වීඩියෝ එකකම මේක පළවෙනි වීඩියෝ එක සෑම වීඩියෝ එකකම ඒකට අදාළ ටියුට් එක නැත්නම් නිබන්ධනය ඔයගලන්ට වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ලින්ක් එකක් තියෙනවා. ඒකෙන් ලබා ගන්න පුළුවන්. එතකොට උසස් පෙළ කෘෂි විද්‍යාව හදාරන දරුවෙක් මේ පරිබෝධ කළමනාකරණය කියන පාඩමට කොතරම් අවධානයක් යොමු කළ යුතුද? සාමාන්‍යයෙන් ගත්තොත් සෑම වසරකම 12ක් 13ක් පමණ ලකුණු මේ පාඩමෙන් පමණක් ඔබට හම්බ වෙනවා. ඒ කියන්නේ සමස්ත ප්‍රශ්නාවලිය MCQ structure size ප්‍රශ්නාවලිය ඔස්සේනේ අපි පිළිතුරු සපයන්නේ. මේ සියලුම ප්‍රශ්නවල එකතුව විදිහට ගත්තොත් 100ට ලකුණු මට්ටම ගත්තොත් ලකුණු 11ක් 12ක් හෝ 13ක් විතර වගේ මට්ටමක් සෑම අවුරුද්දකම මේ පරිබෝධ කළමනාකරණයට ලැබිලා තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට දැන් තේරෙන්න ඕනේ 10%කට වැඩි ලකුණු ප්‍රතිශතයක් ඔබට මේකෙන් හම්බ වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ මේ පාඩම පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා විෂයට විභාගයට එන සියලුම විෂය කරුණු ඔයගොල්ලොත් එක්ක කතා කරන ගමන් මේක ඉස්සරහට කරගෙන යන්න. අපි එහෙනම් දැන් පාඩමට යොමු වෙමු. අපි කතා කරනවා පලිබෝධ කළමනාකරණය ගැන. පලිබෝධ කළමනාකරණය ගැන කතා කරනකොට අපිට හිතන්න වෙන පළවෙනි කාරණාව තමයි කවුද පලිබෝධකයෙක් කියන්නේ කියන එක. ඇත්තටම පලිබෝධකයෙක් කියලා කියන්නේ මෙන්න මේ වගේ අර්ථ දැක්වීමක් ඔස්සේ අපිට විග්‍රහ කරන්න පුළුවන් කෙනෙක්. සාමාන්‍ය මිනිසට, එහෙම නැත්නම් මිනිසා විසින් නැති කරනු ලබන සතෙකුට, එහෙම නැත්නම් මිනිසා විසින් වගා කරන භෝගයකට, ගබඩා කරන ලද නිෂ්පාදනයකට හෝ මිනිසා විසින් පරිහරණය කරනු ලබන යම්කිසි ද්‍රව්‍යයකට ආර්ථිකමය වශයෙන් හානි කරන ජීවි කොට්ටාසයක් ඉන්නවා නම් අපි ඒ වගේ කෙනෙක්ට කියනවා පලිබෝධකයෙක් කියලා. දැන් අපිට පලිබෝධකයෙක් කියලා කියපු ගමන් මතක් වෙන්නේ කෘමි සතෙක්, එහෙම නැත්නම් වේයෙක්, අන්න ඒ වගේ සතෙක්නේ. ඒතර ඕනෑම අවස්ථාවක අපිට වැදගත් දෙයකට ආර්ථිකමය වශයෙන් හානි කරන ඕනෑම ජීවි කොට්ටාසයකට පොදුවේ කියන්න පුළුවන් නමක් තමයි පලිබෝධකයෙක් කියලා කියන්නේ. දැන් ඒතකොට කෘෂිකාර්මිකව අපි සතුන් නැති කරනවා, එහෙම නැත්නම් භෝග වගා කරනවා, එහෙම නැත්නම් ධාන්‍ය වගේ දේවල් ගබඩා කරලා තියෙනවා. මෙන්න මේ වගේ දේවල් විනාශ කරන සත්තු තමයි අපි මෙතන මේ පලිබෝධකයෙක් කියලා අදහස් කරලා තියෙන්නේ. මේ පාඩමේදී අපි ප්‍රධාන වශයෙන් පලිබෝධකීන් කාණ්ඩ 3ක් ඔස්සේ කතා කරනවා. ප්‍රධාන වශයෙන් පලිබෝධකීන් කාණ්ඩ 3ක් ඔස්සේ අපි අධ්‍යයනයට ලක් කරනවා. මේක බලන්න ඔයගලන්ට බලා ගන්න පුළුවන්. පළවෙනි කාණ්ඩය තමයි සත්ව පලිබෝධ. දෙවෙනි කාණ්ඩය තමයි වල් පැලෑටි. ඊළඟ කාණ්ඩය තමයි රෝගකාරක සුදුජීවි. එතකොට මේ කාණ්ඩ 3 ගැන වෙනම අපි මේ පාඩමේදී අධ්‍යයනයට ලක් කරනවා. ඔයගලන්ගේ ටියුට් එකේ බලන්න, ඔයගලන්ගේ අතේ මේ වෙනකොට තියෙනවා ටියුට් එක. ටියුට් එකේ ටියුට් අංක 1 යටතේ මේ මම උගන්වන පිළිවෙලටම කරුණු කාරණා දාලා තියෙනවා. ඒ නිසා ටියුට් එක අතට අරගෙනම අපි පාඩම දිහා බලාගෙන යමු. අපි පොඩ්ඩක් ඉස්සර වෙලාම මේකේ කාණ්ඩ සඳහා උදාහරණ කිහිපයක් ඉගෙන ගන්න ඕනේ. ඔයගලන්ට දැන් බලන්න පුළුවන් මේ රූප සටහනේ මේකේ තියෙනවා මේ රූපේ පලිබෝධකයෙක්. සාමාන්‍ය ශාක පත්‍රයක් පලිබෝධකයෙක් විසින් නැත්නම් සත්ව පලිබෝධකයෙක් විසින් කොහොමද කන්නේ කියලා. කොහොමද ආහාරයට අරන් ඉවර කරන්න කියලා. සාමාන්‍ය පරිසරයේ මේ වගේ තත්ත්වයන් අපිට බලා ගන්න පුළුවන්. හරි. එතකොට සත්ව පලිබෝධකයෙක් නිසා භෝග වගාවට සිදුවන බලපෑම පිළිබඳ යම් අදහසක් මේ රූපයෙන් ඔයගලන්ට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් භෝග වගාවේ තියෙන ශාකපත්‍ර සම්පූර්ණයෙන්ම ආහාරයට අරන් තියෙනවා මේ පලිබෝධකයා විසින්. හැම පලිබෝධකයෙක්ම හිම වෙන්නේ නැහැ සත්ව පලිබෝධකයෙක්ම. නමුත් යම් උදාහරණයක් විදියට ගත්තොත් මේගොල්ලෝ පත්‍රවල ශාකවල කොටස් යාන්ත්‍රිකව හානි කරන කට්ටිය. යාන්ත්‍රික හානි ගේන කට්ටිය තමයි මෙතන ඉන්නේ. එතකොට ඔයගලන්ට මම දාලා තියෙනවා ටියුට් එකේ සත්ව පලිබෝධ නිසා භෝග වගාවට සිදුවන බලපෑම් වල පළවෙනි එක තමයි රෝග වාහකයක් ලෙස ක්‍රියා කිරීම කියලා. රෝග වාහකයක් කියලා කියන්නේ මේ සතුන් රෝග ශාකයෙන් ශාකයට ගෙනියනවා. ශාකයෙන් ශාකයට රෝග ගෙනියනවා. ඒතර රෝග වාහකයෝ විදියට ඇතැම් සත්ව පලිබෝධකයෝ ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් ඔය පැලමැක්කා වගේ කට්ටිය, ඊළඟට පිටි මකුණා වගේ කට්ටිය වෛරස් රෝග ගහෙන් ගහට ගෙනියනවා. හරි. ඊළඟට දුඹුරු පැල කීඩෑවා වෛරස් රෝග ගෙනියනවා.
සුදු මැස්සා වෛරස් රෝග ගහෙන් ගහට ගෙනියනවා. ඒතර ඒගොල්ලෝ වාහකයෝ. දැන් උදාහරණයකට ගන්න ඩෙන්ගු මදුරුව. ඩෙන්ගු මදුරුව කියලා කියන්නේ ඩෙන්ගු රෝගය ව්‍යාප්ත කරන වාහකයා විතරයි. එතකොට එයාගේ ඇඟ ඇතුලේ තමයි ඩෙන්ගු වෛරස් එක තියෙන්නේ. මේ වෛරස් එක ගෙනියන කෙනා තමයි ඩෙන්ගු මදුරුවා. අන්න ඒ වගේ තමයි දුඹුරු පැල කීඩෑව, පිටිමකුණ, පැලමැක්ක, සුදු මැස්ස වගේ ජීවීන් නැත්තම් සත්ව පලිබෝධකීන් වෛරස් රෝග වාහකයන් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඔයගොල්ලන්ගේ ටියුට් එකේ මෙන්න මෙහෙම ලියා ගන්න. රෝග වාහකයන් ලෙස ක්‍රියා කිරීම කියන තැනට ඉරි කෑල්ලක් ගහලා රෝග වාහකයන් ලෙස ක්‍රියා කිරීම කියන තැනට ඉරි කෑල්ලක් ගහලා ලියා ගන්න. දුඹුරු පැල කීඩෑව පොඩියට ලියන්න ඕනේ. දුඹුරු පැල කීඩෑව, පිටිමකුණ, පැලමැක්ක, සුදු මැස්සා, වෛරස් රෝග වාහකයන් වේ. වෛරස් රෝග වාහකයන් වේ. වෛරස් රෝග වාහකයන් වේ. වෛරස් රෝග වාහකයන් වේ. එතකොට අපි ඔය කතා කරේ රෝග වාහකයන් ලෙස ක්‍රියා කිරීම සඳහා එක නිදසුනක්. දුඹුරු වැල කීඩෑවන්, පිටිමකුණන්, පැලමැක්කන් හෝ සුදු මැස්සන් වගේ කට්ටිය රෝග වාහකයන් විදියට ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ තියෙනවා තව උදාහරණයක් දාලා ගබඩා ද්‍රව්‍ය වලට හානි වීම නිසා හි ගුණාත්මක බව අඩු වේ. ඔව් සමහර වෙලාවට ඔය වී වගේ දේවල්, ධාන්‍ය වගේ දේවල්, මුං ඇට වගේ දේවල්, කඩල වගේ දේවල් ගබඩා කරලා තිනකොට ඒවට අනිවාර්යයෙන්ම සමහර සත්තු විශේෂ ඉන්නවා ඒවට හානි කරනවා. ඒගොල්ලෝ ඒ ආහාර ද්‍රව්‍ය මත ජීවත් වෙනවා. ඒ වගේ කට්ටිය තමයි ලියන ඉරි කැලක් ගහලා ගුල්ලෝ, ඉපියෝ වගේ කට්ටිය. ගුල්ලෝ ධාන්‍ය වලට හානි කරනවා, ඉපියොත් ධාන්‍ය වලට හානි කරනවා. වී වල එහෙම ඕන තරම් ඉපියෝ ඉන්නවා. ගුල්ලා සහ ඉපියා. ගබඩා ද්‍රව්‍ය වලට හානි වීම නිසා හි ගුණාත්මක බව අඩු වේ කියන එක ලියා ගන්න ඉරි කැලක් ගහලා ගුල්ලා සහ ඉපියා. ගුල්ලා සහ ඉපියා. ගුල්ලා සහ ඉපියා. ගුල්ලා සහ ඉපියා. හොඳයි. ඊට පස්සේ තව එක හානියක් තියෙනවා. ඒක ලියන්න ඕනේ. එතන යට මම ඉඩ තියලා තියෙනවා ටියුට් එකේ. තුන්වෙනි උදාහරණය තමයි යාන්ත්‍රික හානි. යටින් ලියා ගන්න යාන්ත්‍රික හානි. ඒ කියන්නේ දැන් ඔයගොල්ලන්ට මේ රූපේ පේන්න තියෙන එවැනි හානියක්. යාන්ත්‍රික හානියක්. යාන්ත්‍රික හානියක්. යාන්ත්‍රික හානි. සාමාන්‍ය යාන්ත්‍රික හානි කරන කට්ටිය තමයි ලියා ගන්න උදාහරණ ඉස්සරහෙන් පොල් කුරුමිනියා, අවුලක පෝරා, පොල් කුරුමිනියා, අවුලක පෝරා. ඒතර මෙන්න මෙයාලා තමයි යාන්ත්‍රික හානි සිදු කරන අය. ඒතර අපි කතා කරේ සත්ත්ව පලිබෝධ නිසා භෝග වලට සිදුවන බලපෑම් කිහිපයක් ගැන. මේ තියෙන්නේ වල් පැලෑටි නිසා භෝග වලට සිදුවන බලපෑම් පිළිබඳ කතා කරන අවස්ථාව. දැන් වල් පැලෑටියක් නිසා භෝග වලට සිදුවන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි භෝගයක් වගා කිරීමට තියෙන ඉඩකඩ අඩුවීම. ඒ වගේමයි භෝගයට ලැබෙන්න තියෙන ආලෝකය, පෝෂක වගේ දේවල් වල් පැලේ විසින් ලබා ගන්නවා. ඒතර භෝගයක් වර්ධනය වීමට තියෙන හැකියාව ඉඩකඩ අඩු වෙනවා. භෝගයේ පෝෂක පදාර්ථ ප්‍රමාණය අඩු වෙනවා. අස්වැන්න අඩු වෙනවා. අස්වැන්නේ ගුණාත්මය අඩු වෙනවා. ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම සාමාන්‍ය භෝග වගාවක් එක්ක වල් පැල තිබ්බම ඇති වෙන පොදු තත්වයන්. එතකොට ඊට අමතරව වල් පැල ඇති ලෙඩ රෝග
වාහකයෝ විදියට ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ දැන් ඕකට මම හොඳ උදාහරණයක් කියන්නම්. ඕගොල්ලෝ දන්නවා හුලන්තලා. හුලන්තලා කියලා කියන්නේ අර පිඹිනකොට අපි පිඹිනකොට සුදු පාට මල් පොකුරක් වගේ තියෙනවා. පිඹිනකොට ඒවා එක එක ගැලවිලා හුළඟ යන්නේ. අනේ ඒක හුලන්තලා. මේ හුලන්තලා සාමාන්‍යයෙන් හුලන්තලා වලට පුළුවන් වෛරස් රෝග ළඟ තබා ගන්න. වෛරස් වර්ග ගොඩාක් එයා ළඟ තබා ගන්නවා. ඒතකොට ශේෂ්ත්‍රයේ භෝග අපි ඉවත් කරලා තියෙන කාල සීමාවේදී ශේෂ්ත්‍රයේ තියෙන හුලන්තලා පැලවල ඒ වෛරස් රෝග රැඳිලා තියෙනවා. ශේෂ්ත්‍රයේ භෝගයක් නැහැ. හැබැයි හුලන්තලා තනින් තන තියෙනවා. ඒ හුලන්තලාවල වෛරස් තියෙනවා. අපි නැවත ශේෂ්ත්‍රය තුල භෝගයක් වගා කරාම හුලන්තලාවල තියෙන වෛරස් නැවත අපේ ප්‍රධාන භෝගයට පැමිණෙනවා. එතකොට අර භෝගයේ ශේෂ්ත්‍රයේ නැති වුණත් හුලන්තලාවල වෛරස් රැඳිලා තිබිලා තියෙනවා. අන්න එහෙම මේ වෛරස් රෝග වගේම තවත් රෝග වාහකයෝ විදිහට ප්‍රධාන වශයෙන් මේ වල්පැලෑටි ක්‍රියාත්මක වෙනවා. ඒතකොට ඕගොල්ලන්ට යට ඉඩ තියෙනවා එක උදාහරණයක් මම දාලා තියෙනවා. ඊළඟ උදාහරණය ලියන්න මෙන්න මෙහෙම. පලිබෝධක ලියන්න මෙහෙම. සත්ත්ව පලිබෝධකීන් සඳහා ධාරකයන් ලෙස ක්‍රියා කිරීම. සත්ත්ව පලිබෝධ සඳහා ධාරකයන් ලෙස ක්‍රියා කිරීම. සත්ත්ව පලිබෝධ සඳහා ධාරකයන් ලෙස ක්‍රියා කිරීම. සත්ත්ව පලිබෝධ සඳහා ධාරකයන් ලෙස ක්‍රියා කිරීම. ඊළඟ එක වෛරස් රෝග ළඟ තබා ගැනීම. තම වෛරස් වර්ග ළඟ තබා ගැනීම. 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 ලියන්න ඉරි කැලක් ගහලා ඉස්සරහට ලියන්න. ගහන ඉරි කැලක් දාලා දාන්න හුලන්තලා. හුලන්තලා තුල වෛරස් රෝග රඳවා තබා ගනී. හුලන්තලා තුල වෛරස් රෝග රඳවා තබා ගනී. හුලන්තලා තුල වෛරස් රෝග රඳවා තබා ගනී. හරි. ඊට පස්සේ අපි යනවා ඊළඟ අවස්ථාවට. රෝගකාරක සුද්ධජීවීන් නිසා භෝගෝගාට සිදුවන බලපෑම් ගැන කතා කරන්න. ඔයගොල්ලෝ බාහන පුරාණ රූපයේ තියෙනවා ওই ශාක වලට රෝග ඇති කරන රෝගකාරක ජීවීන් කිහිපයක්ම. හරි. බැක්ටීරියා ඉන්නවා, ප්‍රයිටෝප්ලාස්ම ඉන්නවා, දිලීර ඉන්නවා, වෛරස් ඉන්නවා. එතකොට මේ සුද්ධජීවීන් නිසා භෝග වලට විවිධ විදිහේ බලපෑම් ඇති වෙනවා. ප්‍රධාන වශයෙන් භෝග වලට රෝග සෑදෙනවා. ඊට අමතරව භෝග වල කායික ක්‍රියාවන් අක්‍රමවත් වෙනවා. මේ වගේ තත්ත්ව සිද්ධ වෙනවා. ඉස්සරලා අපි උදාහරණයක් දාගමු. භෝග වලට රෝග සෑදීම යටතේ ලියාගන්න මලකඩ රෝගය, පිටිපුස්, යටිපුස් හා අංගමාරය. ඔය මලකඩ කියන එකට රස්ට් එක කියලාත් කියනවා අපි. මලකඩ කියන එකට රස්ට් RUST රස්ට් කියලාත් කියනවා. පිටිපුස් සෑදීම, යටිපුස් සෑදීම, අංගමාරය වගේ දේවල් තමයි සාමාන්‍යයෙන් කියන්නේ. අංගමාරයේදී පත්‍රයේ කෙළවර ඉඳන් ආපස්සට පිච්චිලා එනවා. හරි? පිච්චෙනවා. පත්‍රයේ කෙළවර ඉඳන් ආපස්සට පිච්චෙන අවස්ථාවක් තමයි සාමාන්‍ය අංගමාරයේ තියෙන්නේ. හරි. ඊළඟට භෝග කායික ක්‍රියාවලි අක්‍රමවත් වීම. භෝගයේ කායික ක්‍රියාවලිය අක්‍රමවත් වීම කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම මේ භෝගවල නැත්තම් ශාකයේ මූල පද්ධතිය ආශ්‍රිතව තියෙන සෛලම වල සමහර සුද්ධ ජීවීන් ගහණය වැඩි වෙලා
මේ සෛලම හිර කරනවා. සෛලම වාහිනී අභ්‍යන්තරයේ සුද්ධජීවීන්ගේ ඝනත්වය වැඩි නැත්නම් සුද්ධජීවීන්ගේ සංඛ්‍යාව වැඩි වෙලා සෛලම වාහිනී හිර කරනවා. හිර කරාම ශාකයේ දිගේ ඉහළට වතුර ගමන් කරන්න බෑ. ජලය ගමන් කරන්න බෑ. ජලය ගමන් කරන්න බැරි වුනහම ශාකයේ ඉහළ කොටස් වේලිලා යනවා. දැන් උදාහරණයකට ගන්න ඕගොල්ලන්ගේ ගෙදරට වතුර එන බට ලයින් එකේ රොඩු හිර වුණා කියලා. රොඩු හිර වුණාම ඕගොල්ලන් ගෙදරට වතුර නැහැනේ. ඒතර ගෙදර ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අඩපණ වෙනවා. අන්න ඒ වගේ තත්ත්වයක් තමයි ගහෙත් සිද්ධ වෙන්නේ. ඒතර ශාකය තුල සෛලම ජලයට හිර කරනවා. නැත්නම් ජලයේ ගමන් කිරීමට නොහැකි තත්ත්වයක් දක්වා මේ රෝගකාරක සුද්ධජීවීන්ගේ සංඛ්‍යාව වැඩි වෙලා හිර කරලා දානවා. ලියාගන්න ඉස්සරහින් මෙන්න මෙහෙම ලියා ගන්න. භෝග කායික ක්‍රියාවලි අක්‍රමවත් වීම කියන එක ඉස්සරහින් සෛලම ලියනිට කැලක් ගහලා සෛලම තුල රෝගකාරක සුද්ධජීවීන්ගේ ගහණය වැඩි වීම නිසා රෝගකාරක සුද්ධජීවීන්ගේ ගහණය වැඩි වීම නිසා ජලයේ ගමනාගමනයට නැත්නම් ජලයේ පරිවහණයට බාධා ඇති වේ. ජලයේ ගමනාගමනයට බාධා ඇති වේ. හොඳයි. අපි කතා කරේ සත්ව පලිබෝධ වල්පැලෑටි සහ රෝගකාරක සුද්ධජීවීන් නිසා භෝග වගාවට සිදුවන බලපෑම් පිළිබඳව කෙටි හැඳින්වීමක්. ඔයිට අමතරව අපි ගොඩාක් දේවල් ඉදිරියේදී කතා කරනවා. මෙතන මේ චූටි හැඳින්වීමක් පමණයි කරේ. හොඳයි. අපි ඊළඟට කතා කරන්න යන්නේ පලිබෝධ තත්ත්ව ඇතිවීමට හේතු ගැන. සාමාන්‍යයෙන් වගා භූමියක පලිබෝධ තත්ත්ව ඇතිවීම කියන එක ස්වභාවික සිද්ධ වෙන දෙයක්. නමුත් අපි මෙතනදී කතා කරන්න යන්නේ සාමාන්‍ය තත්ත්වයකට වඩා පලිබෝධ තත්ත්ව ඇතිවීමක් ගැන. සාමාන්‍යයෙන් අපි වගා කරලා තියෙන භූමිය තුළ ස්වභාවික සමතුලිතතාවයේ අඩුවීමක් ඇති වෙනවා. උදාහරණයක් විදිහට බලංගොඩ ප්‍රදේශයේ අපි හැමෝම දන්නවා ප්‍රධාන භෝගයේ තේ. තේ වගා කරනකොට වනාන්තරයක් එලිපෙහෙලි කරලා තමයි තේ වගා කරන්නේ. ස්වභාවිකව තිබ්බ ශාක ගහණය ඉවත් කරලා තනි භෝගයක් අපි වගා කරනවා. එතකොට ඒම ස්ථානයේ තිබ්බ ස්වභාවික සමතුලිතතාවය නැති වෙලා යනවා. ස්වභාවික සමතුලිතතාවය කියලා කියන්නේ ජීවීන් විශාල රාශියකගේ එකමුතුවකින් නිර්මාණය වෙච්ච අවස්ථාවක්. ඒකට ඒ සමතුලිතතාවයේ අහිමි වීම නිසා එකම එක භෝගයක් විතරක් අපි වගා කිරීම නිසා අපේ වගා භූමිය තුල අනිවාර්යයෙන්ම පලිබෝධ තත්ත්වයක් හට ගන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ඒක තමයි සාමාන්‍ය තත්ත්වය. දැන් සාමාන්‍ය වනාන්තරයක අපිට මේ තත්ත්වය බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකට හේතුව එතන තියෙන්නේ සියල්ල ස්වභාවිකව සමතුලිතතාවයට ලක් වෙලා. ශාක විශාල සංඛ්‍යාවක් තියෙනවා. පලිබෝධකින් අතිවිශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ පලිබෝධකින් ආහාරයට ගන්නා ස්වභාවික සතුරන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒතර පලිබෝධකින් වැඩි වෙන්නෙත් නැහැ. ස්වභාවික සතුරන් වැඩි වෙන්නෙත් නැහැ. ශාක අනිසි විදිහට වැඩි වෙන්නෙත් නැහැ. සියල්ල එක සමාන මට්ටමේ පවතිනවා. දෙවෙනි කාරණාව තමයි ගොවිපළ තුල ජෛවදත්වය අඩුවීම. විශේෂයෙන්ම හරිත විප්ලවයත් එක්කම අපි පුරුදු වුණා එක භෝගයක් පමණක් වගා කරන්න. එක භෝගයක් වගා කරනකොට ඒ භෝගයේ ආහාරයෙන් ගැනීම සඳහා ගොවිපළට පැමිණෙන්නේ ඉතා සීමිත වර්ගයක් විතරයි. සීමිත වර්ගයක්. ඒකෙන් කියන්නේ සංඛ්‍යාව වැඩි කියන එක නෙමෙයි වර්ග ප්‍රමාණය අඩුයි කියන එක. එක වර්ගයකින් විශාල ප්‍රමාණයක් එන්න පුළුවන් සත්තු ආහාරයට ගන්න. අපි වගා කරන භෝගය ආහාරයට ගන්න. එතකොට එක වර්ගයකින් විශාල ප්‍රමාණයක් සතුන් එනකොට එතන ජෛවදත්වයේ සෑහෙන අඩුයි. ඒ නිසා ඒ සතුන් ආහාරයට ගන්න ස්වභාවික සතුරන් ප්‍රමාණය අඩුයි. ඔන්න ඕකත් එක හේතුවක් ගොවිපලක් තුල එහෙම නැත්නම් අපේ වගා ශේෂ්ත්‍රයක් තුල පලිබෝධ හට ගන්න. ඊළඟ කාරණාව තමයි බොහෝ වෙලාවට අපි වගා කරන්නේ තනි භෝගයක්. හෝ තෝරාගත්ත භෝග වර්ග කිහිපයක්.
ඊටාම කලාතුරකින් වර්ග 2ක් 3ක් වගා කරන අවස්ථා තියෙනවා. එහෙම නැත්නම් බොහෝ වෙලාවට වර්තමාන වෙනකොට වගා කරන්නේ තනි භෝගයක්. මේ තනි භෝගයක් වගා කිරීමේදී ජයදත්ති සැහැණ අඩු වෙනවා. ස්වභාවික සතුරන් අඩු වෙනවා. ඒකත් එක්කම පලිබෝධ හානි වේගෙන් ව්‍යාප්ත වෙනවා. ඊළඟට නැවත එකම භෝගේ වගා කිරීම. දැන් ඔක V වලදී නම් අපිට බලා කියන්නේ දැන් V වගේ දෙයක් ගත්තොත් එහෙම කුඹුරක වෙන වගා කරන්න දෙයක් නැති නිසා සාමාන්‍යයෙන් ඉතින් ඒක තමයි සාමාන්‍ය තත්ත්වය. එහෙම නැත්නම් සාමාන්‍ය ගොඩ භෝග වගාවේදීත් එකම කුලයේ ශාක එහෙම නැත්නම් එකම භෝගයේ දිගින් දිගටම වගා කිරීම නිසා පරිබෝධ තත්ත්ව නිර්මාණය වෙනවා. මම හොඳ උදාහරණයක් කියන්නම්. ඔයගලන්ට බලා ගන්න පුළුවන් බලංගොඩ ප්‍රදේශයේ ඕනතරම් බෝංචි වගා කරනවා. බෝංචි දිගින් දිගටම වගා කරනකොට පත්‍ර කහ පාට වෙනවා. එක භෝගයක් බෝංචි වගා කරපු ශේෂ්ත්‍රයක ඊළඟ කන්නේත් බෝංචි වගා කරපු ගමන් ෂණිකව පත්‍ර කහ පාට වෙනවා. ඒකට හේතු වෙන්නේ yellow mosaic virus කියන වෛරස් රෝගය. yellow mosaic virus කියන එක. ඒක මේ අවස්ථාවේ පසේ මේ කන්නේ වගා කරොත් මේ කන්නේ අවසානයේදී ගහට හැදෙනවා. ඒ වෛරස් එක පසේ තියෙනවා. පසේ තියෙන වෛරස් එක ෂණිකව ශාක ඊළඟ වගාවේ ඊළඟට ඇති කරන බෝංචි වලටත් ඒක ටක් ගාලා ට්‍රාන්ස්මිට් වෙනවා, ප්‍රවාහණය වෙනවා. එතකොට දිගින් දිගටම එකම භෝගේ වගා කරනකොට මේ වගේ තත්ත්ව නිර්මාණය වෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ එකම කුලයේ භෝග හෝ එකම භෝගේ දිගින් දිගටම භාවිත නොකර පුළුවන් තරම් විවිධත්වයක් ඇතිවන විදිහට භෝග වගා කරන්න. ඊළඟ තමයි පාරම්පරික භෝග වගාවෙන් ඈත් වීම. පාරම්පරික භෝග වගාවෙන් ඈත් වීම කියන එක මෙන්න මෙහෙම මම පොඩ්ඩක් විස්තර කරන්නම්. ඔයගොල්ලන්ට මතක ඇති මීට පෙර ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා හෝ අහලා ඇති නවදැලි හේන සම්බන්ධව. ඔය අපි අතීත කතාවල කියන්නේ නවදැලි හේනක් කියලා. එතකොට නවදැලි හේන නෙමෙයි ඔක වෙනස් වෙන්න ඕනි නවදලු හේන කියලා. නවදලු හේනක් කියලා කියන්නේ භෝග වර්ග 9ක් තියෙනවා කියන එක. විවිධ විදිහේ දලු වර්ග 9ක්. විවිධ විදිහේ දලු වර්ග 9ක් තියෙන නම් භෝග වර්ග 9ක් තියෙන්න ඕනේ. කියන්නේ අතීත හේනේ එකිනෙකට වෙනස් භෝග වර්ග 9ක් තිබිලා තියෙනවා. මේ භෝග වර්ග 9 කෑමකට සඳහා නැත්නම් මේ භෝග වර්ග 9 ආහාරයට ගැනීම සඳහා අපි කියන්නේ පලිබෝධකයෝ කියලා. ඒගොල්ලන්ට පලිබෝධකයෝ 9 දෙනෙක් ඇවිල්ලා තිනවා ශේෂ්ත්‍රයට. සාමාන්‍යයෙන් පලිබෝධකයෝ 9 දෙනෙක් එනවා මේ භෝග 9 කෑමට. ඒ 9 දෙනාම ශේෂ්ත්‍රය තුල ඉන්නවා නම් ඒ 9 දෙනා ආහාරයට ගැනීමට ස්වභාවික සතුරන් 27ක් ශේෂ්ත්‍රයට එනවා. භෝගවවට එනවා. ඔන්නෝක තමයි සාම්ප්‍රදායික භෝග වගාවේ රහස. ඒගොල්ලෝ වෙනම පලිබෝධ පාලනයට ලක් කරේ නැහැ. පුළුවන් තරම් ජෛවදත්වයේ වැඩි වෙන විදියට ශේෂ්ත්‍රයේ භෝග වගා කරා. එතකොට ඒවා කෑම සඳහා පරිභෝජනයට නැත්නම් අපි කියනවා පලිබෝධකයෝ කියලා. පලිබෝධකයෝ වර්ග 9ක් එනවා. ඒ 9 දෙනා කෑමට වෙන 27 දෙනෙක් එනවා. එතකොට පාරම්පරික භෝග වගාවේ தත්ත්වය ඕනෝක. පුළුවන් තරම් උත්සාහ කරනවා එකිනෙකට වෙනස් ශාක විශේෂ රාශියක් වගා කරන්න. අන්න එතකොට තමයි පලිබෝධකයෝ රාශියක් එන්නේ. ඒ පලිබෝධකයෝ වර්ග රාශිය පරිභෝජනයට වෙනත් ස්වභාවික සතුරන් ඊට වඩා වැඩි ප්‍රමාණයක් ශේෂ්ත්‍රයට කැඳ ගන්න පුළුවන්. එන්න ඒගොල්ලෝ ගෙන්න ගන්නවා කියන්නේ අර ස්වභාවිකව ආපු පලිබෝධකයෝ ගැන ගොවියට වද වෙන්න දෙයක් නැහැ. මොකද ස්වභාවික සතුරන් විසින් පලිබෝධකීන් අනිවාර්යයෙන්ම ආහාරයට ගන්නවා. ඔන්නක තමයි සාමාන්‍ය තත්ත්වය. ඊට පස්සේ අපි කතා කරනවා ශාක හා සතුන් ප්‍රවාහණය ගැන. ඒකිනුත් යම් ප්‍රමාණයකට පලිබෝධ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ශාක හා සතුන් ප්‍රවාහණයේදී පලිබෝධ තත්ත්ව ඇති වෙන්නේ මෙන්න මෙහිමයි. යම් ප්‍රදේශයක ඉන්න ශාක හා සතුව ලෙඩ රෝග තියෙන්න පුළුවන්. ඒවා තවත් ප්‍රදේශයකට ප්‍රවාහණය කරනකොට ලෙඩක් නැති ප්‍රදේශයකට අර ලෙඩේ ව්‍යාප්ත වීමේ හැකියාවක් තියෙනවා. ওই නිසා තමයි ලෝකයේ බොහෝ වෙලාවට රටකින් රටකට ශාක හා සතුන් ප්‍රවාහණය නීතියෙන් තහනම් කරලා තියෙනවා. නැත්නම් ඒ සඳහා යම් නිර්ණායක දාලා තියෙන්නේ. ওই ශාක නිරෝධායනයේ, සත්ව නිරෝධායනයේ වගේ රෙගුලාසි දාලා තියෙන්නේ ඔන්න ඔය මගින් නැති වෙන ලෙඩ රෝග පාලනය කර ගැනීම සඳහා. එතකොට ඔය අපි කතා කරේ පලිබෝධ තත්ත්ව ඇතිවීමට හේතු වන කරුණු කිහිපයක් ගැන. ඊට පස්සේ අපි ක්‍රමක්‍රමයෙන් දැන් යනවා පාඩමේ ඇතුළට. අපේ මාතෘකාව වෙන්නේ කෘමි පලිබෝධ. අපි මේ පලිබෝධකීන් වර්ග කිහිපය ගැන කතා කරන්නයි යන්නේ. සත්ත්ව පලිබෝධ යටතේ මුලින්ම අපි කතා කරන්න යනවා කෘමි පලිබෝධ ගැන.
ඔයගලන්ගේ දෙවෙනි පිටුව. කෘමි පලිබෝධකයෙක් ගැන කතා කරනකොට ඔයගලන්ට යම් අදහසක් ලබා ගැනීම සඳහා මම දාලා තියෙනවා රූප සටහනක්. ඔයගලන්ගේ ටියුට් එකේ තියෙන රූප සටහන තියෙනවා. ඔයගලන්ට වීඩියෝ එකෙත් දැන් ඒක බලා ගන්න පුළුවන්. මේ රූප සටහනේ ඉන්නේ දර්ශීය කෘමියෙක්. දර්ශීය කෘමිය. දර්ශීය කියලා කියන්නේ කෘමියකේ තියෙන්න ඕනි සියලුම කොටස් අන්තර්ගත කරලා අඳින ලද රූප සටහනක්. මේ රූප සටහනේ ප්‍රධාන වශයෙන් කෘමියාගේ හිස බලා ගන්න පුළුවන් ඕගලන්ට. ඊට අමතරව උරස කියන කොටස එහෙම නැත්නම් මේ මැද තියෙන කොටස බලා ගන්න. මෙන්න මේ හරියමේ මැද කොටස, මෙන්න මේ හරිය කොටස, මැද ටික අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ කොටස අපි ඒකට කියනවා උරස කියලා. උරසට පහළින් තියෙනවා තව කොටසක්. ඒ කොටසට අපි කියනවා උදරය කියලා. එතකොට හිස, උරස, උදරය කියලා ප්‍රධාන කොටස් තුනකින් තමයි කෘමියගේ ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ. ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ ටියුට් එක අරගෙන ටියුට් එකේ තියෙනවා මේ උරස කියන එක ප්‍රධාන කොටස් තුනකට බෙදිලා. උඩින්ම තියෙන කෙනා පූර්ව උරස බලන්න, පූර්ව උරස, ඊට පහළ කෙනා මධ්‍ය උරස, ඊට පල්ලෙහා එක්කෙනා පශ්චාත් උරස කියලා. මේ තුනට සංගල වරහණක් දාලා ඔයගලන්ට දාගන්න පුළුවන් උරස කියලා. ඒතර පූර්ව උරස, මධ්‍ය උරස, පශ්චාත් උරස කියන තුන් දෙනාටම පොදුවේ අපිට කියන්න පුළුවන් උරස. ඒතර උරස තමයි ප්‍රධාන කොටස් තුනකට බෙදලා තියෙන්නේ. ඒකට පහළින් තියෙනවා උදරය කියලා කොටසක්. මේ උදරය කණ්ඩිකා සාමාන්‍යයෙන් 10ක් 14ක් වගේ ප්‍රමාණයකට බෙදලා තියෙනවා. 10ක් 14ක් අණු වෙනස්ට බෙදලා තියෙනවා. මේක එක් සතුන්ගේ විශේෂය අනුව වෙනස් වෙන්න පුළුවන්. බිත්තර දැමීමට තමයි ගැහැණු සතුන්ගේ මේ කොටස ප්‍රධාන වශයෙන්ම නිර්මාණය වෙලා තියෙන්නේ. ඊට අමතරව තව කාරණාවක් තමයි උඩින්ම තියෙන කොටස හිස. හිසේ තියෙනවා සංයුක්ත ඇස්. සංයුක්ත ඇස් කියලා අදහස් කරන්නේ අපේ තියෙන තරම් දියුණු ඇස් නෙමෙයි. මේගොල්ලන් පරිණාමිකව පහළ ඉන්න ජීවි කොට්ටාසයක්. මේගොල්ලෝ අයිති වෙන්නේ ආත්‍රපෝඩා කියන වංශයට. ඒකේ ඉන්සෙක්ටා කියන වර්ගයට තමයි කෘමියෝ අයිති වෙන්නේ. එයාලගේ තියෙන්නේ අපේ තරම් දියුණු ඇස් නෙමෙයි සංයුක්ත ඇස් කියන ව්‍යුහයන් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව ස්පර්ශක යුගලක් අපිට කෘමින්ගේ බලා ගන්න පුළුවන්. ඒකත් කෘමින්ගේ තියෙන විශේෂත්වයක්. තව ඔයගොල්ලෝ දන්න කාරණාවක් සහ මේ රූප සටහනේ පේන කාරණාවක් තමයි පූර්ව උරස, මධ්‍ය උරස සහ පශ්චාත් උරස කියන මේ උරස කලාපයට සම්බන්ධ වෙලා තියෙනවා පියාපත් යුගල් දෙකක්. ඒක මේගොල්ලන්ගේ තියෙන විශේෂත්වයක්. පියාපතක් තියෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන් මේගොල්ලෝ ඉගිලෙනවා කියන එක. එතකොට මේ පියාපතුත් වර්ග කරලා තියෙනවා. උඩින් තියෙන පියාපත් අපි කියනවා පූර්ව පියාපත් කියලා. පහළින් තියෙන පියාපත් වලට අපි කියනවා අපර පියාපත් කියලා. එතකොට ඔබ මතක තියාගන්න කෘමින්ගේ පියාපත් යුගල් දෙකක් තියෙනවා. ඒ වගේමයි මේ උරස කියන කොටසට සම්බන්ධ වෙනවා ගාත්‍රා නැත්නම් ගාත්‍රා යුගල් තුනක්. එතකොට මේ ගාත්‍රා යුගල් තුනක් නම් කරලා තියෙනවා. මේකේ බලා ගන්න පුළුවන් පූර්ව පාදය, ළඟට මධ්‍ය පාදය සහ අපර පාදය කියලා. එච්චර සංකීර්ණව ඔයගොල්ලන් බහයට කවදාකවත් අහන්නේ. ඔයගොල්ලෝ මතක තියාගන්න කෘමියට ගාත්‍රා යුගල් තුනක් තියෙනවා. ඒ කියන්නේ ගාත්‍රා නැත්නම් පාද යුගල් 3යි, එහෙම නැත්නම් පාද 6ක් තියෙනවා. ඔන්න ඔය කාරණා ටික මතක තියාගන්න. එහි වුණොත් කෘමි පලිබෝධකයෙක් පිළිබඳ ව්‍යුහාත්මකව එන ප්‍රශ්න වලට උත්තර දෙන්න පහසුවෙන්ම පුළුවන්. මේ දර්ශීය කෘමියාගේ රූප සටහන ඉගෙන ගත්තට පස්සේ අපි යනවා කතා කරන්න කෘමීන්ගේ රූපාන්තරණය ගැන. මොකක්ද මේ රූපාන්තරණය කියන්නේ? කෘමියෙක් කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා දැන් ඔයගොල්ලෝ දන්නවා. කෘමියෙක් කියන්නේ කොයි වගේ පුද්ගලෙ සතෙක්ද කියලා. එතකොට මේ කෘමියෙක් සිය ජීවිත කාලය තුලදී පෙන්නනවා විවිධ විදිහේ සැකැස්මවල්. එහෙම නැත්නම් රූපයේ විවිධ විදිහේ වෙනස්කම් පෙන්눔 කරනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි අපේ ජීවිත කාලය තුලදී අපි ඉපදෙන්නේ මේ හැඩයෙන්මයි.
ලොකු වෙනවා, ශරීරය විශාල වෙනවා විතරයි අපේ හැඩේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි කෘමීන් එහෙම නැහැ. එයාලගේ ශරීරයේ ඊළඟේ හැඩේ පැහැදිලි වෙනස්කමක් ජීවිත කාලය තුළදී පෙන්වනවා. අන්නේ පෙන්වන හැඩය පාදක කරගෙන අපි අපේ අධ්‍යයනයේ පහසුවට බෙදලා තියෙනවා රූපාන්තරණ ආකාර දෙකකට. එකක් සම්පූර්ණ රූපාන්තරණය, අනිත් එක අසම්පූර්ණ රූපාන්තරණය. මුලින්ම කතා කරන්න තියෙන්නේ සම්පූර්ණ රූපාන්තරණය ගැන. සම්පූර්ණ රූපාන්තරණය කියන එක මීට පෙරත් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. මම මෙතනදී මූලික වශයෙන් පාදක කරගන්නේ විභාගයට එන කරුණු කාරණා. සම්පූර්ණ රූපාන්තරණයේ කොටස් 4යි. බලන්න මේ වීඩියෝ එකේ තියෙනවා බිත්තර වලින් නිර්මාණය වෙනවා කීටය, කීටයකින් නිර්මාණය වෙනවා පිලව, පිලවයෙන් නිර්මාණය වෙනවා සූඹුලා. එතකොට මෙන්න මේ කියන විදිහට කොටස් 4ක් ඔස්සේ තමයි සම්පූර්ණ රූපාන්තරණය තියෙන්නේ. රූපාන්තරණය කියන්නේ මෙන්න මේකට ජීවිත කාලය තුලදී එකිනෙකට වෙනස් රූප විශේෂ දක්නට ලැබීම. එකිනෙකට වෙනස් රූප විශේෂ දක්නට ලැබීම. බලන්න කීටය තියෙනවා, පිලව ඊට වඩා වෙනස්, පිලවට වඩා සූඹුලා වෙනස්, සූඹුලාට වඩා බිත්තර වෙනස්. විභාගෙට වැඩිපුරම අහන්නේ සම්පූර්ණ රූපාන්තරණයක් පෙන්වන සතුන් නැත්නම් කෘමි වර්ග මොනවද කියන එක. මම මෙතන උදාහරණ කීපයක් දාලා තිනවා. කහපුරුක් පණුවා, දෙහි සමනලයා, කෙසෙල් ගුල්ලා සහ ඉල් මැස්සා කියලා. ඊට අමතරව අද අපි කතා කරනවා ඉදිරියේදී කෘමි ගෝත්‍ර ගැන. ඒ ගෝත්‍රවල එක් ගෝත්‍රවල සම්පූර්ණ රූපාන්තරණයේද අසම්පූර්ණ රූපාන්තරණයේද කියලා උගන්වනවා. ඒවා ඕගොල්ලෝ ඒ අවස්ථාවේ ඉගෙන ගන්නකොට සම්පූර්ණ රූපාන්තරණය කියන තැනට යටින් උදාහරණ විදියට දාගන්න ඕනේ. ඒක ඕගොල්ලන්ට කරන්න තියෙන එක වැඩක්. මේ බලන්න මෙතනක් තියෙනවා ඒ කියන විදිහේම සම්පූර්ණ රූපාන්තරණය පෙන්වන රූප ශ්‍රාවණ. හරි. ඊට පස්සේ අපි යනවා කතා කරන්න අසම්පූර්ණ රූපාන්තරණය ගැන. අසම්පූර්ණ රූපාන්තරණයේ තියෙන විශේෂත්වය තමයි මේගොල්ලන්ගේ ශරීරයේ ස්වභාවය අපිට බෙදන්න පුළුවන් වෙන්නේ ප්‍රධාන වශයෙන් කොටස් 3කට විතරයි. නැත්නම් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ ප්‍රධාන පැහැදිලි වෙනස්කම් සහිත අවධි 3ක් විතරයි. බලන්න බිත්තර තියෙනවා. බිත්තර වලින් හැදෙන්නේ පිලවෙක් නෙමෙයි. හැදෙන්නේ ශිෂුවා කියලා කොටසක්. ශිෂුවයින් නැවත සුහුඹුලා නිර්මාණය වෙනවා. සුහුඹුලාගෙන් බිත්තර නිර්මාණය වෙනවා. බොහෝ වෙලාවට ශිෂුවා සහ සුහුඹුලා එකම හැඩය තමයි ශරීරය. බලන්න. ශරීරයේ එකම හැඩය තියෙන. ඕගලන්ට මේක පොඩක් හඳුර ගන්නත් අමාරු වෙන්න පුළුවන් සමහර විට. ශිෂුවා සහ සුහුඹුලා එකම හැඩය තියෙන්නේ. හැබැයි ශිෂුවාගේ ඉඳන් සුහුඹුලා දක්වා ශරීරය වෙනස් වෙන්නේ හැවෑරීමෙන්. හැවෑරලා තමයි ශිෂුවා සුහුඹුලා බවට පරිවර්තනය වෙන්නේ. ඒ වගේමයි ශිෂුවට බෑ කවදාකවත් මේ සුහුඹුලා වගේ හැඩයක් තිබ්බට ශිෂුවට කවදාකවත්ම බිත්තර දාන්න බෑ. බිත්තර දැමීම තරම් ශිෂුව පරිණත වෙලා නැහැ. පරිණත වෙන්නේ සුහුඹුලා බවට පරිවර්තනය වුණාම. ඔක තමයි සාමාන්‍ය තත්ත්වය. මෙතන උදාහරණ බලන්න ගොයම් මකුණා, පැලමැක්කා සහ පතංගයා තමයි අසම්පූර්ණ රූපාන්තරණය පෙන්වන සතුන් විදිහට මම මෙතන උදාහරණ දාලා තියෙන්නේ. මේකත් එහෙමයි. ඔයගලන්ට ඉදිරියේදී ඉගෙන ගන්න ගෝත්‍රවල තියෙන කරුණු කාරණා මෙතනට ඇඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අසම්පූර්ණ රූපාන්තරණ සඳහා උදාහරණ ගොඩාක් ලියා ගන්න පුළුවන්. මෙන්න මේක බලන්න. දැන් මේ තියෙන්නේ අසම්පූර්ණ රූපාන්තරණයක් දැයි සතෙක්. දැන් සමහර ළමයි මතක තියාගෙන ඉන්නවා මෙන්න මේ කාරණාව. බලන්න. සම්පූර්ණ රූපාන්තරණයට කොටස් කීයද? මේ රූපේ බලලා බලන්න. කොටස් 4යි. අසම්පූර්ණ රූපාන්තරණයට කොටස් 3යි. මේ කොටස් 3යි. ළමයි ඔන්න ඕක මතක තියාගෙන ඉන්න උත්සාහ කරනවා. බෑ. ඕකෙන් මතක තියාගත්තොත් වැඩේ අමාරුයි. හරියටම රූප සරහනක් බලලා අධ්‍යයනයෙන් පසුව තමයි සම්පූර්ණද අසම්පූර්ණද කියන්නේ. ඒතකොට ළමෙක් මේ වගේ දෙයකට මොකද්ද දෙන උත්තරේ? මෙතන බලන්නකෝ. මෙතන තියෙන්නේ අසම්පූර්ණ රූපාන්තරණයක්. හැබැයි බලන්න එකිනෙකට වෙනස් ශරීර අවස්ථා 3යි තියෙන්නේ. ඇඩල්ට් කියලා තියෙන සූඹුලා අංක 7. ඒකෙන් එන්නේ අංක 1 බිත්තර. ඊළඟට තියෙනවා මේ අපි කියන ශිෂුවා. ශිෂුවා තමයි මේ වර්ග පොඩ ලොකු වෙවි තියෙන ශිෂුවා. ශිෂුවා තමයි මේ තියෙන්නේ. එතකොට එකම විදිහේ කණ්ඩායමක් තමයි මේ ගොඩක් ඉන්නේ. ඒ නිසා මේක මතක තියාගන්න මේක අසම්පූර්ණ රූපාන්තරණයක්. හරි.
මේකත් එහෙමයි. මේ තියෙන තනකොළ පෙත්තෙක්ගේ ස්වභාවය මේ තියෙන්නේ. ඒගොල්ලොන්ගේ බිත්තරයි ශිෂුවයි සුහුඹුලයි. ඒතර මේ මෙතර ෆස්ට් එක, සෙකන්ඩ් එක, තර්ඩ් එක, ෆෝර්ත් එක, ෆිෆ්ත් එක. ඔව් පස්වෙනි අවස්ථාව. මේ හැම එකේම 1 2 3 4 5 අවස්ථා පහේම තියෙන එකම කට්ටිය. මෙතන අවසානයේ තමයි සුහුඹුලා නිර්මාණය වෙලා තියෙන්නේ. හරිද? ෆිෆ්ත් එක දක්වාම තියෙන්නේ ෆස්ට් එකේ ඉඳන් යන්නේ ශිෂ්‍ය අවධිය. එකම විදිහ. ශරීරය පොඩ්ඩක් වෙනස් වෙනවා විතරයි. ශරීරය වර්ධනය වෙනවා විතරයි. අවසානයේ මේ ෆිෆ්ත් ස්ටේජ් එකෙන් පස්වෙනි අවස්ථාවෙන් ඇඩල්ට් එක එහෙම නැත්නම් සුහුඹුලා නිර්මාණය වෙන්නේ හැවෑරීම නිසා. ඒක තමයි ඊළඟ අවධිය. එතකොට පුළුවන් තරම් අධ්‍යයනය කරලා හොයාගන්න උත්සාහ කරන්න මේක සම්පූර්ණ රූපාන්තරණයද මේක අසම්පූර්ණ රූපාන්තරණයද කියලා. හොඳයි. අපේ ඊළඟ මාතෘකාව තමයි මයිටාවන්. මයිටාව කියන්නේ කවුද? මයිටා කියන වචනය ඔයගොල්ලෝ අහලා ඇති. මීට අවුරුදු කිහිපයකට පෙර ওই මයිටා කියන වචනේ කෘෂිකාර්මික ශාස්ත්‍රයට අමතරව ඔය සමහර කියන්නේ ටීවී එකත් ප්‍රවෘත්ති වලත් පෙන්නුවා. සමහර කම්පියුටර් වල ස්ක්‍රීන් වල මයිටාවෝ ඉන්නවා කියලා, ෆෝන් වල ඩිස්ප්ලේ වල මයිටාවෝ ඉන්නවා කියලා. ඔය වගේ විවිධ කතා බහට ලක් වෙච්ච මාතෘකාවක් තමයි මයිටාවෝ කියලා කියන්නේ. මයිටාවෝ කියලා කියන්නේ කෘමියෙක් නෙමෙයි. ඔන්න ඊළඟ කාරණාව. මයිටාවෝ කියලා කියන්නේ කෘමියෙක් නෙමෙයි. මම මයිටාවෙක්ගේ රූපෙකුත් ඕගලන්ට දාලා තියෙනවා. ඊට අමතරව ඕගලන්ට දැන් ස්ක්‍රීන් එකේත් හොඳ මයිටාවෙක්ගේ රූපයක් බලා ගන්න පුළුවන්. මයිටාවෝ කෘමියෙක් නොවුනට කෘමීන් එක්ක සංසන්දනය කරාම සමානතා කීපයකුත් තියෙනවා. හැබැයි කෘමීන් එක්ක සංසන්දනය කරාම අසමානතා මයිටාවන්ගේ තියෙනවා. හරි? අපි ඒව ගැන ඉගෙන ගන්න යන්නේ. මේ තියෙන මයිටාවෙක් බලන්න. මයිටාව කියලා කියන්නේ ඉතා කුඩා ජීවියෙක්. සාමාන්‍ය පීවීඑසට පේනවා. පීවීඑසට පේන ඉතා කුඩා ජීවියෙක් තමයි මයිටාවෙක් කියලා කියන්නේ. මේ අති විශාල විදිහට විශාල කරපු රූපයක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන තවත් මයිටාවෙක් බලන්න ශාක පත්‍රයක යුෂ උරාබීව සඳහා හැඩ ගහිලා තියෙන මයිටාවෝ තමයි මේ ඉන්නේ. මේගොල්ලන්ගේ සමානතා ගත්තොත් එහෙම නැත්නම් මේගොල්ලෝ සහ කෘමීන් අතර තියෙන සමානතා ගත්තොත් මෙයාලට බාහිර සැකිල්ලක් තියෙනවා. මේගොල්ලන්ට බාහිර සැකිල්ලක් තියෙනවා. ඒ වගේමයි සංදිපාද තියෙනවා මේ දෙගොල්ලන්ටම සංදිපාද තියෙනවා. ඒ වගේම හැවෑරීමක් මේ දෙන්නගෙම තියෙනවා. ඒතර සමානතා තමයි බාහිර සැකිල්ලක් තියෙනවා, සංදිපාද තියෙනවා, හැවෑරීමක් තියෙනවා. ඒතර කෘමීන් සහ මයිටාවන් අතර සමානතා ඕවා. අසමානතා මොනවද? ඔන්න බලන්න අසමානතා ගත්තොත් කෘමීන්ගේ ශරීරයේ ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදලා තිබ්බා. හිස, උරස, උදරය කියලා. හැබැයි මයිටාවන්ගේ තියෙන්නේ හිස සහ උරස එකතු වෙලා නිර්මාණය වෙච්ච ශීර්ෂ උරස කියන කොටස සහ උදරය විතරයි. එතකොට මයිටාවන්ගේ ශරීරයේ කොටස් දෙකයි ශීර්ෂ උරස සහ උදරය. ওই ශීර්ෂ උරස කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ හිස සහ උරස කියන කොටස් දෙක එකතු වෙලා. විභාගයට සෑහෙන ප්‍රශ්න කරන අවස්ථාවක් ඕක. මයිටාවන්ගේ ශරීරයේ කොටස් දෙකයි, කෘමීන්ගේ ශරීරයේ කොටස් 3යි. ඒ වගේමයි කෘමීන්ට තියෙනවා පාද යුගල් 3ක්. හැබැයි මයිටාවන්ට තියෙනවා පාද යුගල් 4ක්. ඒ වගේමයි කෘමීන්ට තියෙනවා අදෝහණු සහිත මුඛ උපාංග. හැබැයි මයිටාවන්ට අදෝහණු නැහැ. සදංග ශෘංගය හා මාංශ පාදාංශ සහිත මුඛ උපාංග තියෙනවා. මොහො වෙලාවට හූරලා විෂ උරා බොන අවස්ථාවක් තමයි මයිටාවන්ට තියෙන්නේ. ඒ හා සම්බන්ධ මුඛ උපාංග තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. ඔය මුඛ උපාංග ගැන අපි තව චුට්ටකින් වැඩිපුර විස්තර කතා කරනවා. එතකොට ඒගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේමයි තව අසමානතා විදිහට ගත්තොත් කෘමීන්ට බොහෝ වෙලාවට පියාපත් තියෙනවා. හැම කෘමියටම පියාපත් නැහැ. බොහෝ වෙලාවට තියෙනවා. හැබැයි මයිටාවන්ට කිසි විටක පියාපත් නැහැ. ඒතර පියාඹීමේ හැකියාවක් මයිටාවන්ට නැහැ. ඒ වගේමයි කෘමීන්ට ස්පර්ශක තියෙනවා. මයිටාවන්ට කවදාක්වත් ස්පර්ශක නැහැ. ඒකත් මේ මයිටාවන්ගේ තියෙන එක විශේෂත්වයක් කෘමීන් එක්ක සංසන්දනය කරාම. ඒ වගේමයි ඔයගලන්ට
බලා ගන්න පුළුවන් මේ සතාගෙන් ඔය කියපු විදිහේ එක පැත්තක බලන්න පාද යුගල් මේ පැත්තට පාද 4ක් පේනවා. එහා පැත්තේ පාද 4ක් ওই විදිහටම තියෙනවා. يعني පාද සංඛ්‍යාවෙන් කෘමීන් සහ මයිටාවන් වෙනස් වෙනවා. ඊට අමතරව ඔයගොල්ලෝ දැනගත යුතු කාරණාවක් තමයි ওই මයිටා හානි කියලා කියන්නේ කෘෂිකාර්මික ශාස්ත්‍රයේ සුලභ අවස්ථාවක්. සුලභ මේ පලිබෝධකයක් තමයි මයිටාවෝ කියලා කියන්නේ. මේගොල්ලෝ බොහෝ වෙලාවට ආලෝකයේ වැටෙන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තේ තමයි පත්‍රවල ඉන්නේ. පත්‍රවල යටි අභිචර්මයේ තමයි බොහෝ වෙලාවට මයිටාවෝ රැඳී සිටින්නේ. රැඳී සිටිමින් ඒ පත්‍රයේ විද යුෂුරා බොන තත්වයක් තමයි මේගොල්ලෝ පෙන්වුම් කරන්නේ. ඒ වගේමයි මේගොල්ලෝ පත්‍රයේ යටිපැත්තේ විද යුෂුරා බොන නිසා පත්‍රයේ පහළ පැත්තට රෝල් වීමක් සිද්ධ වෙනවා. ඒතර පත්‍රයේ උඩ පැත්තට නෙමෙයි රෝල් වෙන්නේ පහළ පැත්තට. එතකොට ඕගොල්ලන්ගේ ශේෂ්ත්‍රයේ ඕගොල්ලන්ගේ ගෙදර වගා කරලා තියෙන භූමියක පත්‍රයක් යටිපැත්තට රෝල් වෙලා තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් පරිස්සමෙන් මේ පත්‍රය කඩාගෙන පත්‍රයේ රෝල දිග ඇරලා බලන්න චූටි සත්තු ඉන්නවාද කියලා. ටික වෙලාවක් යනවා අපිට මයිටාව හඳුන ගන්න අපිට පේන්නේ කුඩු වගේ. මම කියන්නේ චූටි කුඩු ඩස්ට් එකක් තියෙනවා වගේ තමයි පේන්නේ. උන් චලනය වෙනවද කියලා බලන්න. ඒ කුඩු වගේ තත්වයන් අන්න එහෙම වුණොත් අපිට කියන්න පුළුවන් මේ මයිටාව කියලා. මයිටා හානිය හඳුන ගන්න අපි භාවිතා කරන එක ශිල්පීය ක්‍රමවේදයක් තමයි පත්‍රයේ යටි පැත්තට රෝල් වීම. මොකද ආලෝකයේ ලැබෙන පැත්තේ නෙමෙයි යටි පැත්තේ තමයි මයිටාව ඉන්නේ. ආලෝකයට ඒගොල්ලෝ එච්චර කැමති නැහැ. හරි? හොඳයි. අපි යනවා එහෙනම් ඊළඟ කොටසට. කෘමි පලිබෝධකීන්ගේ මුඛ උපාංගවල ස්වභාවය. දැන් ක්‍රමක්‍රමිකව ඉස්සරහටයි පාඩම යන්නේ. මුලින්ම කතා කරා පලිබෝධ ගැන, ඊට පස්සේ වර්ග තුනක් ගැන කතා කරා, ඔවුන්ගේ හානිය ස්වභාවය ගැන කතා කරා, ඊට පස්සේ පලිබෝධ තත්ත්ව නිර්මාණය වීම ගැන කතා කරා, ඊට පස්සේ අපි කතා කරා රූපාන්තරණය ගැන, ඊට පස්සේ කතා කරා මයිටාවන් ගැන. දැන් කතා කරන්න යනවා කෘමි පලිබෝධකීන්ගේ මුඛ උපාංගවල ස්වභාවය ගැන. කෘමි පලිබෝධකීන්ගේ මුඛ උපාංගවල ස්වභාවය යටතේ මට මතක විදිහට අවුරුදු 3ක් විතර එක දිගට ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. රචනා ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා මුඛ උපාංගවල ස්වභාවය විස්තර කර උදාහරණ දක්වන්න කියලා. සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන් හොඳ ප්‍රශ්නයක්. සෑහෙන ළමයි හැබැයි ලියන්නේ නැහැ. ලියන්න තියෙන හේතුව තමයි ළමයිට මේ රූප සරහන ඇඳ ගන්න බෑ. මේ රූප සරහන අඳින්න ඕනේ. මම ඔයගලන්ට දාලා තියෙනවා රූප සරහනක්. ඒ රූප සරහන අනිවාර්යෙන් ඇඳිය යුතුයි. දැන් ඔయిత වඩා ලොකු රූප සරහන ඔයගොල්ලෝ මතක තියා ගන්නවා. ඔයගොල්ලෝට පුළුවන් මේක දෙතුන් පාරක් අඳින්න. ඇඳලා ඊට පස්සේ නම් කිරීමේ හැකියාව තියෙනවා නම් අනිවාර්යෙන්ම සම්පූර්ණ ලකුණු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරි? රයිට්. අපි බලමු මොකද්ද මේ මුඛ උපාංග කියන්නේ කියලා. මුඛ උපාංග කියලා අදහස් කරන්නේ දරුවනේ මෙන්න මෙහෙම එකක්. සාමාන්‍යයෙන් කෘමීන්ගේ මුඛ උපාංග නිර්මාණය වෙන්නේ මුඛයේ උපාංග. මුඛය ආශ්‍රිත කෑලි බෑලි ටික තමයි මේ කියන්නේ. කොටස් ටික. මේවා නිර්මාණය වෙන්නේ එයාලා ආහාර පරිභෝජනය කරන රටාව අනුව. ඒගොල්ලෝ ආහාර පරිභෝජනය කරන රටාව අනුව ඒගොල්ලන්ගේ මුඛයේ කොටස් එකිනෙකට වෙනස් වෙනවා. දැන් මේකෙදි තේරුම් ගත යුතු කාරණාව තමයි හැම කෘමියෙටම එකම විදිහේ මුඛ උපාංග නැහැ. එකම විදිහේ මුඛයක් නැහැ කියන එක. සමහර කට්ටිය පත්‍ර කනවා, සමහර කට්ටිය පත්‍ර හූරගෙන කනවා, සමහර කට්ටිය පත්‍ර වලට විදලා යුෂෝරා බොනවා. විවිධ විදිහේ භෝජන විලාසයන් ඒගොල්ලෝ පෙන්눔 කරනවා. ඒතර විවිධ විදිහේ භෝජන විලාසයන් පෙන්눔 කරනකොට එයාලගේ මුඛෝපාංග වල ස්වභාවයත් එකිනෙකට වෙනස් වෙනවා. අපි එයාලගේ පෝෂණ විලාසය අනුව ප්‍රධාන වශයෙන් බෙදලා වෙන් කරනවා මුඛෝපාංග වර්ග තුනකට. එකක් සපන හා විකන මුඛෝපාංග. තුන විෂ දෙවෙනි එක විද යුෂෝරා බොන මුඛෝපාංග. තුන්වෙනි එක සූරා යුෂෝරා බොන මුඛෝපාංග. ඒතර ඔන්න ඔය විදිහට තමයි අපි කතා කරන්නේ කෘමි පලිබෝධකීන්ගේ මුඛ උපාංග ගැන. නැත්නම් වර්ග ගැන. මුලින්ම අපි යනවා සපන හා විකන මුඛ උපාංග ගැන. මෙන්න මේ රූපය තමයි ඔයගලගේ ටියුට් එකට මම දාලා තියෙන්නේ. ඔයගලගේ තුන්වෙනි පිටුවේ පහළින්ම තියෙනවා මේ විදිහේ රූපයක්. මේ රූපයේ බලන්න පොඩක් බැලුවම නිකන් අමුතු හැඩේ එකක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ මුඛ, කියන්නේ ඔළුව ආශ්‍රිත කොටස තමයි මේ තියෙන්නේ. ඔය උඩින්ම දාලා තියෙන ඇන්ටනා දෙක වගේ ස්පර්ශක දෙක. ඊට පස්සේ කළු පාට තියෙනවා S2 දෙපැත්තෙන්. යටින් තමයි
ඔය අදෝහණුවයි වම් අදෝහණුව දකුණු අදෝහණුව කියලා කියන්නේ ඉහළ කොටස මුඛයේ. ඊට පස්සේ පූර්වෝෂ්ඨය අදරීය මෘෂ සහිත අදරය වම් හණුව දකුණු හණුව ඒ විදිහට වෙන් කරලා හඳුන්වලා තියෙනවා. පුළුවන් තරම් උත්සාහ කරන්න මේ රූපේ මේ විදිහටම ලස්සනට ඇඳෙන්නේ නැතුණාට ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය විදිහට ඇඳලා නම් කරලා තිබ්බොත් සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන්. හරි. අනිවාර්යෙන් ලකුණු හම්බ වෙනවා. සපනහා විකන මුඛෝපාංග වලට අදාළ රූපයක් තමයි දැනුත් මේ පේන්නේ ඔයගලන්ට. මේක නම් අන්තර්ජාලයෙන් ලබාගත් එකක්. එතකොට බලන්න මේ අපි අර කලින් ඇඳපු ටිකම තමයි මෙතනත් මේ පැත්තකින් පෙන්눔 කරලා තියෙන්නේ. හරි. මේගොල්ලන්ගේ තියෙන විශේෂත්වය තමයි මේගොල්ලෝ ප්‍රධාන වශයෙන් ආහාර වලට යාන්ත්‍රිකව හානි කරනවා. පැහැදිලිවම ආහාර නැත්නම් ශාකමය කොටස් කාලා දාන ජීවීන් නැත්නම් පත්‍ර කන ජීවීන් තමයි මෙතන සපනහා විකන මුඛෝපාංග සහිත ජීවීන් කියලා අපි හඳුන්වන්නේ. පළඟැටියෝ, පතංගයෝ, තනකොළ පෙත්තන්, වේයන් ලාන්ට ඔය තව එක්කෙනෙක් ඉන්නවා ප්‍රධාන වශයෙන් කළු පොල් කුරුමිනියා. මෙන්න මේ වගේ කට්ටිය තමයි මේකට අයිති වෙන්නේ. මේකේ ඔයගලගේ ටියුට් එකේ මම දාලා තියෙනවා කුමි ගෝත්‍රයත් එක්ක. කුමි ගෝත්‍ර ගැන අපි තව පොඩ්ඩකින් කතා කරනවා. ඕතොප්ටරාවන්, කෝලියොප්ටරාවන්, අයිසොප්ටරාවන් කියලා හැම ඒ වගේ කට්ටිය මේ සඳහා හොඳ උදාහරණ. ඊළඟට මේ තියෙන විද යුෂුරාබුණ මුඛෝපාංග සහිත ජීවියෙක්ගේ මුඛයේ රූපයක්. මේගොල්ලෝ කරන්නේ ළමයි ශාකපත්‍රයේ විදලා ඒක ඇතුලේ තියෙන ද්‍රව්‍ය දියරයක් බවට පත් කරලා යුෂුරා බොන එක. ඔක තමයි සාමාන්‍ය තත්ත්වය. මෙයාලගේ තියෙන විශේෂත්වයේ ප්‍රධාන වශයෙන් කලින් කට්ටියගේ තිබ්බේ අදෝහණු කියලා જાතියක්නේ. අදෝහණු ඒකෙන් තමයි හපලා කන්නේ. මේගොල්ලන්ගේ අදෝහණු කීලකේ බවට පරිවර්තනය වෙලා තියෙනවා. මේගොල්ලන්ගේ තියෙන විදින එකක්. උදාහරණයක් මදුරුවන්ගේ තියෙන්නේ ඔයවැනි තත්ත්වයක්. දැන් මේ වගේ කෘමියෙක් උදාහරණයක් විදිහට ගත්තොත් ගොයම් මකුණා, කූඩිත්තා, පිටි මකුණා, මයිටාව වගේ කට්ටියට මේ වගේ මුඛෝපාංග තියෙනවා. මේගොල්ලෝ ඇවිල්ලා ශාකපත්‍රයකට විදිනවා. ශාකපත්‍රයකට විද්දම මෙයාලගේ ඇඟේ තියෙනවා කේටේ වගේ ද්‍රාවණයක්. මේගොල්ලෝ ඒ ද්‍රාවණي ඉස්සර වෙලාම ශාකපත්‍රයට දානවා. මොන බාන කරන දේ. ශාකපත්‍රයට විදලා ඒගොල්ලන්ගේ ඇඟේ තියෙන කේටේ ශාකපත්‍රයට දානවා. ශාකපත්‍රය ඇතුළට. ඒකේ තියෙනවා විවිධ එන්සයිම. ඒ වයින් අර ශාකපත්‍රයේ අවට ඒ විදපු තැනට අවට තියෙන සියලුම ද්‍රව්‍ය දිය වෙනවා. දිය වුණාට පස්සේ දිය වෙච්ච ද්‍රාවණය තමයි කීලකය හරහා උඩට උරලා බොන්නේ. ඔන්න බලන්න. ඉස්සෙල්ලාම විදිනවා. විදලා මොකද්ද කරන්නේ? ඇඟේ තියෙන කේටේ ඒක ඇතුළට දානවා. ඒක ඇතුළට දාලා ඉවර වෙලා ඒ දාන ද්‍රාවණේ කේටේ තියෙන එන්සයිම් වලින් වටේ තියෙන සෛල ටික ඔක්කොම ශාක පත්‍රයේ තියෙන සෛල ඔක්කොම දිය වෙනවා. දිය වුණාට පස්සේ ඒ ටික තමයි ඊළඟට මේ තියෙන කීලකේ නැවත උරලා බොන්නේ. ඒක තමයි ක්‍රමවේදය. බලන්න නැත්තම් නිකන් ඝන අවස්ථාවේ තියෙන සෛල ඒගොල්ලන්ට බොන්න බැහැනේ. එහෙම නැත්තම් මේගොල්ලෝ හැන වෙලේම මල් පැණි වගේ දේවල් විතරක් බොන්න ඕනේ. එහෙම නෑ. ඕනෑම පත්‍රයක් ශාක පත්‍රයක් මේගොල්ලන්ට විදලා ද්‍රව බවට පරිවර්තනය කරලා ඒ ටික උරලා බොන්න පුළුවන්. විද යුෂුරාබුණ මුඛෝපාංග සහිත ජීවීන් තමයි ගහකින් ගහකට වෛරස් රෝග ප්‍රවාහනය කරන්නේ. එතකොට මේගොල්ලෝ වෛරස් රෝග වාහකයෝ විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒකට ප්‍රධානතම හේතුව වෛරස් රෝගේ තියෙන්නේ මෙයාලගේ ඇඟේ. මෙයාලගේ කේටේ. මේගොල්ලෝ මුලින්ම ගහකට ගිහිල්ලා කරන්නේ මොකද්ද? පත්‍රයට ගිහිල්ලා විදින එකයි කරන්නේ. විදලා මේගොල්ලන්ගේ කේටේ පත්‍රයට දාන එක කරන්නේ. කේටේ ඔස්සේ අර වෛරස් එකත් ශාකේ පත්‍රයට ගමන් කරනවා. අන්න එතකොට වෛරස් රෝගය සම්පූර්ණයෙන් ඒ ගහට බෝ වෙනවා. ඔන්න ඕකයි විදයුෂුරාබුණ මුඛෝපාංගවල තියෙන විශේෂත්වය. ඔයගලන්ට දාගන්න පුළුවන් මෙන්න මෙහෙම. මේකේ අන්තිමටම තියෙනවා මම දාලා තියෙනවා. මෙවැනි පලිබෝධ මම කතා කරන්නේ විදයුෂුරාබුණ මුඛෝපාංග යටතේ පිටුවංක 4
මෙවැනි පලිබෝධකින් අයත් වෙන ප්‍රධාන කාණ්ඩය වන්නේ හෙමිප්ටෙරා ගෝත්‍රයයි කියලා. හෙමිප්ටෙරා ගෝත්‍රයයි ලියන ඉරි කැලක් ගහලා ඉස්සරහෙන් ගොයම් මකුණා සහ කූඩිත්තා. ගොයම් මකුණා සහ කූඩිත්තා ඔකට අයිති වෙනවා. ගොයම් මකුණා සහ කූඩිත්තා. ගොයම් මකුණා සහ කූඩිත්තා. හොඳයි. මේ තියෙන්නේ ඔයගලන්ට එහෙම බලා ගන්න පුළුවන් අවස්ථාවක්. මේ යටින්ම තියෙන කීලකය. හොඳයි. ඊළඟ එක්කෙනා සූරා යුෂෝරා බොන මුකූපාංග. ඔන්න බලන්න. සූරා යුෂෝරා බොන මුකූපාංග. මේගොල්ලෝ කරන්නේ මෙන්න මෙහෙම එකක්. මෙයාලා බොහෝ වෙලාවට කරන්නේ ශාක පත්‍රය නැත්නම් ශාක පත්‍ර ටික හූරනවා. ශාක පත්‍රයක උඩු අපිචර්මය වෙන්න පුළුවන්, යටි අපිචර්මය වෙන්න පුළුවන්. ඒගොල්ලෝ හූරනවා. එතකොට මේගොල්ලන්ගේ තියෙන හීරීම සඳහා වැදගත් වෙන මුකෝපාංග. අදෝහනුව, හනුකෝපාංග වගේ දේවල් හීරීම සඳහා තමයි මේ හැඩ ගැහිලා තියෙන්නේ. තුණ්ඩේයිතා කෙටි කීලකයක් තමයි තියෙන්නේ. හනුක මෘංශ මනාව වර්ධනය වෙලා තියෙනවා සීරීම සඳහා. සාමාන්‍යයෙන් ඔය සමහර අවස්ථාවන් වල වගා ශේෂ්ත්‍රයේ කොළයක් අරන් බැලුවම දිග අතට හීරිලා තියෙනවා. උඩු අපිචර්මයේ විතරක් හූරනවා, යටි අපිචර්මයට කිසිදු හානියක් නැතුව. සමහර සතුන් යටි අපිචර්මයේ විතරක් හූරනවා, පත්‍රයේ යට ඉඳන් උඩු අපිචර්මයට හානියක් කරන්නේ නැතුව. පැලමැක්ක වගේ කට්ටිය තමයි මේකට හොඳම උදාහරණ. මේගොල්ලෝ කරන්නේ ඔය වගේ තත්ත්වයක්. මේගොල්ලෝ කරන විදිහ පත්‍රයේ උඩු අපිචර්මයේ හෝ යටි අපිචර්මයේ හූරනවා. හූරලා ඒ ටික එකතු කරලා කෙල ටිකක් දාලා ඒ ටික දිය කරලා බොන එක තමයි කරන්නේ. ඒතර කීලකයක් තියෙනවනේ. මේ කීලකයේ ඔස්සේ තමයි මේ ද්‍රව කරන ලද පට කොටස් ටික උරා බොන්නේ. එතකොට කේතු හැඩති තුණ්ඩයක් තමයි මේගොල්ලන්ගේ තියෙන්නේ. සුහුඹුලා සහ ශිෂුවන් කියන දෙගොල්ලන්ම සාමාන්‍යයෙන් ශාකවලට හානි කරනවා. සාමාන්‍යයෙන් පත්‍රයක ඉහළ පැත්ත හූරලා බිව්වොත් හොඳට මතක තියාගන්න. ශාක පත්‍රයක ඉහළ පැත්ත හූරලා බිව්වොත් අනිවාර්යයෙන්ම පත්‍රයේ උඩු අතට රෝල් වෙනවා. ඇතැම් අවස්ථාවල මේගොල්ලෝ පත්‍රයේ යටිපැත්ත හූරන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම පත්‍රයේ යටිපැත්තට රෝල් වීම තමයි වෙන්නේ. බොහෝ වෙලාවට පත්‍රයේ යටිපැත්තට රෝල් වෙන්නේ නම් මයිටාවන්ගේ හානිය නිසා. පත්‍රයේ උඩු පැත්තට රෝල් වෙන්නේ බොහෝ වෙලාවට පැලමැක්කන්ගේ වගේ හානිය නිසා. හරි. ඒතර පැලමැක්කා තමයි මේ සූරා යුෂෝරා බොන මුකෝපාංග සහිත සතෙක්ට අපිට දක්වන්න පුළුවන් හොඳම උදාහරණය. හොඳයි. අපි ඊළඟට කතා කරන්න යන්නේ කෘෂිකාර්මිකව වැදගත් වන කෘමි ගෝත්‍ර කිහිපයක් ගැන. කෘෂිකාර්මිකව කෘමි ගෝත්‍ර වැදගත් වන ප්‍රධානතම හේතුව තමයි කෘමීන් ශාකවලට රෝග ඇති කිරීම. එහෙම නැත්නම් ව්‍යාධි ජනක විදියට ක්‍රියාත්මක වීම. ඒ නිසා අපිට වැදගත් වෙන කෘමි ගෝත්‍ර කිහිපයක් ගැන පමණක් කතා කරනවා. කෘමීන් කියලා කියන්නේ ආත්‍රපෝඩා වංශයට අයත් ඉන්සෙක්ටා කියන වර්ගයේ කට්ටිය. නැත්නම් සතුන් විශේෂ. මේකේ ඉන්නවා ගෝත්‍ර කිහිපයක්. බලන්න මම මෙතන ලිස්ට් එකක් දාලා තියෙනවා. ඕතොප්ටෙරා, අයිසොප්ටෙරා, හෙමිප්ටෙරා, හොමොප්ටෙරා, තයිසොනොප්ටෙරා, කොඩියොප්ටෙරා, ඩිප්ටෙරා සහ ලෙපිඩොප්ටෙරා කියලා. ඒතර ප්‍රධාන වශයෙන් ගෝත්‍ර 8ක් විතර අපි මෙතෙන්දි කතා කරනවා. තව ගෝත්‍ර තියෙනවා. අපි කතා කරන්නේ සීමිත ප්‍රමාණයක් විතරයි. අපිට වැදගත්ම වන කුමි ගෝත්‍ර වර්ග කිහිපය අපි ඉස්සර වෙලා කතා කරනවා. ඊට පස්සේ සෑම ගෝත්‍රයකටම උදාහරණ කතා කරනවා. ඒ උදාහරණ රාශියක් කතා කරනවා. ඒවෙන් මම කියන එක ඕගොල්ලන්ගේ ටියුට් එකේ ඕගොල්ලෝ මාක් කරගන්න ඕනේ. මම එහෙම කියන්නේ වැඩිපුර විභාගයට ඇවිල්ලා තියෙන කුමි ගෝත්‍රය. හරි? හොඳට මතක තියාගන්න. පළවෙනි කෙනා ලෙපිඩොප්ටෙරා ගෝත්‍රය. ලෙපිඩොප්ටෙරා කියපු ගමන් ඔයාලට මතක් වෙන්න ඕනේ මෙන්න මෙයාලා. සමනලයෝ සහ සලබයෝ කියන එක හොඳට මතක තියෙන්න ඕනේ. මේ රූපේ බලන්න කොච්චර සමනල් විශේෂ සලබ විශේෂ මේකේ තියෙනවද? ඒතර අති විශාල ජීවි කොට්ටාසයකින් නිර්මාණය වෙච්ච විවිධ ජෛවදත්තයකින්
ජෛව විවිධත්වයන් එකතු වුණ තැනක් තමයි මේ ලෙපිඩොප්ටරා ග්‍රෝථය කියලා හඳුන්වන්නේ. ලෙපිඩොප්ටරාවන්ගේ මෙන්න මේ වගේ විශේෂ රාශියක් තියෙනවා. මෙයාලකට තියෙන්නේ සම්පූර්ණ රූපාන්තරණය. එතකොට ඕගොල්ලෝ දැන් මෙතන මේ ටියුට් එකේ මම මේ කියන කාරණා සියල්ලම තියෙනවා. නමුත් අර සම්පූර්ණ රූපාන්තරණය කියන තැනට උදාහරණයක් දාගන්න ඕනේ ලෙපිඩොප්ටරා කියලා. ලෙපිඩොප්ටරා කියලා දාගන්න ඕනේ. ඒතර ලෙපිඩොප්ටරා ගෝත්‍රය කියලා කියන්නේ සම්පූර්ණ රූපාන්තරණයක් පෙන්වන ජීවීන්. ඒ වගේමයි මෙයාලගේ ඉන්නවා බිත්තර වලින් නිර්මාණය වෙන දලඹුවා කියලා කෙනෙක්. දලඹුවා. එහෙම නැත්නම් පිලවා. දලඹුවා. මේ දලඹුවෙක්ගේ රූප සටහනක් තමයි මම මේ දාලා තියෙන්නේ. අපිට මෙච්චර සවිස්තරාත්මකව දැනගන්න අවස්ථාවක් නැහැ. නමුත් අපි දලඹුවා ගැන දැනගෙන ඉන්න ඕන කාරණයක් තියෙනවා. සමනලයක් නෙමෙයි ශාක වලට හානි කරන්නේ. ශාක වලට හානි කරන්නේ දලඹුවා. දලඹුවා. ඒතර මේ දලඹුවා කියලා කියන්නේ ශාකවල පත්‍ර කා දමන කෙනා. මෙයා පත්‍ර කනවා. ඒ කියන්නේ මෙයාට තියෙන්නේ හපනහා විකන මුකෝපාංග. ලෙපිඩොප්ටරා ගෝත්‍රයේ ශාකවලට ලෙඩ රෝග ඇති කරන නැත්නම් ශාකවලට ලෙඩ ඇති කරන කෙනා තමයි දලඹුවා. එහෙම නැත්නම් පිලවා. මේ පිලවට තියෙනවා සපනහා විකන මුකෝපාංග. ඒකත් මේකේ තියෙන විශේෂත්වයක්. ඊළඟට සමනලයට තියෙන පුළුවන් විද යුෂූරාබුන මුකෝපාංග. හරි. මේ තියෙන්නේ දලඹුවෙක්ගේ මුකෝපාංගවල ස්වરૂපය. දැන් අර අපි කතා කරපු අදෝහණු එහෙම සියල්ල මෙතන අන්තර්ගතයි. මේගොල්ලන්ට මේ තියෙන්නේ දලඹුවගේ මුඛය. මෙයාලට පුළුවන් වේගින් කාලා දාන්න පත්‍ර. හරි. දැන් මේ දවස්වල මේ නැවත කතා බහට ලක් වෙනවා සේන දලඹුවා ගැන. සේන දලඹුවා කියලා කියන්නේ මේ ගෝත්‍රයටම අයත් සතෙක්. කියන්නේ යාගේ නිර්මාණය වෙන්නේ සමනලෙක්. හැබැයි සමනලයා නෙමෙයි ශාක වලට හානි කරන්නේ දලඹුවා. ඒ වගේමයි මතක තියාගන්න අපි මේවා ගැන ඉගෙන ගන්නේ මේ සතුන් පාලනය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග ඉගෙන ගන්න. දැන් සෙන දලඹුවා වගේ සතෙක් පාලනය කරනවා නම් අපිට පාලනය කරන්න පුළුවන් හොඳම අවස්ථාව තමයි මේ දලඹුව අවස්ථාව. බිත්තර අවස්ථාව හරියන්නේ නැහැ. මොකද බිත්තර අවස්ථාවේදී රසායන ද්‍රව්‍ය ගහලා වැඩක් නැහැ. බිත්තරේ වටේට නිවදින්නේ. ඒතර බිත්තරේ සෞත්ට හානි වෙන්නේ නැහැ. ඒ වගේමයි පිලා කෝෂ නිර්මාණය කරගත්තම ගහලා හරියන්නේත් නැහැ. පිලා කෝෂයට වැදුනම අභ්‍යන්තරයට හානි වෙන්නේ නැහැ. දලඹුව තමයි හොඳම අවස්ථාව. දලඹුවට තමයි අපි රසායන ද්‍රව්‍ය ගහන්නේ. ඒ වගේමයි සමනලු පාලනය කරන්නත් බෑ. සමනලු මොකද අල්ලන්න අමාරු නිසා. ඒතර හොඳම අවස්ථාව තමයි දලඹුව අවස්ථාව. නිරාවරණය වෙලා තියෙනවා. ඒ වගේමයි කිමිකල් එකක් ගහලා පාලනය කරන්න පුළුවන් අවස්ථාව. එතකොට මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ මේ සම්පූර්ණ සූම්බුලාගේ අවස්ථාව තත්වයක්. මේගොල්ලන්ගේ තියෙන තව විශේෂත්වයක් තමයි ශල්කමේ පියාපත් යුගලක් තියෙනවා. ඒවා විවිධ වර්ණ වලින් යුක්තයි. පූර්ව පියාපත විශාලයි අපර එකට වඩා. ඒ වගේමයි කීටයන්ට අපි දලබුවන් කියලා කියනවා. ඒ වගේමයි පාද 4ක් තියෙනවා. ඊට පස්සේ තව විශේෂ කාරණාවක් තියෙනවා. මේ කාරණා ටික ඔක්කොම මම ඔයාලට කිව්වා. මේ තියෙන්නේ අපි මේකෙදි දැනගත යුතුම දේ උදාහරණ. මෙතන තියෙන උදාහරණ බලන්න. ඔයගලන්ට YouTube මම මේ වගේ මේ විදිහටම දාලා තියෙනවා. මුලින්ම සලඹයා කියලා කෙනෙක් ඉන්නවා. ඊළඟට ගොයම් කොළ හකුලන දලඹුවා කියලා කෙනෙක් ඉන්නවා. දෙහි සමනලයා කියලා කෙනෙක් ඉන්නවා. ඊළඟට කහපුරුක්පණුවා කියලා කෙනෙක් ඉන්නවා. මේකෙන් වැඩිපුරම දැනගත යුතු කෙනා තමයි මම මේ නිල් පාට බෝලේ දාලා තියෙන්නේ. කහපුරුක්පණුවා. කහපුරුක්පණුවා කියලා කියන්නේ ගොයම් වගාවට සෑහෙන හානි ගෙන දෙන කෙනෙක්. මෙයාගේ හානිය නිසා මල හදවත කියලා තත්වයක් නිර්මාණය වෙනවා. මල හදවත. ඒ නිසා අපි කියනවා පීදීමට ආසන්න ගොයම් ශාකවලට හානි කළ විට සුදු පැහැති කරලක් නිර්මාණය වෙනවා කියලා. ඒ කරල නිර්මාණය වීමට අපි කියනවා සුදු කරල් පීදුම කියලා. එතකොට මේගොල්ලන්ගේ හානිය මෙන්න මෙහෙම මට පෙන්වන්න පුළුවන්. මෙතන මම ලොකු විස්තරයක් දාලා තියෙනවා. බලන්න ගොයම් පත්‍ර මත සලබයා කැදලි වශයෙන් බිත්‍ර දමීම සිදු කරනවා. ඊට පස්සේ කඳ ඇතුළට ගමන් කරලා කඳ අභ්‍යන්තරයේ ආහාරයට ගන්නමින් මේගොල්ලෝ වර්ධනය වෙනවා. ඒ නිසා ගොයම් ශාකයට හානි වෙනවා. පැලේ මැද තියෙන ලපටි පත්‍රයේ මැරෙනවා. මේ මැරෙන තත්වයට කියනවා මල හදවත කියලා. මේ නිසා හටගන්නා කරල සුදු පැහැති
වියලි ගිය ස්වභාවයක් ගන්නවා. ඒ නිසා අපි ඒකට කියනවා සුදු කරල් පීදුම කියලා. එතකොට මේ තියෙන්නේ ඔය මල හදවත නැත්නම් සුදු කරල් පීදුම ඇති කරන කහපුරුක් පණුවගේ රූපයක්. මේ තියෙන්නේ බලන්න ගොයම් කොළයේ සයිස් එකයි කහපුරුක් පණුවයි අතර ස්වභාවය පොඩි සතෙක් ගොයම් කොළය කියලා කියන්නේ ඊටාම ලොකු පළලක් තියෙන කොළයක් නෙවෙයිනේ. බලන්න ඒ සයිස් එකට තමයි ඒගොල්ලෝ හැදිලා තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ එයා වර්ධනය වෙන විදිහ. මේ තියෙන පළවෙනි රූපයෙන් පෙන්වන්නේ එයාගේ දිග. එයාගේ කීටයාගේ දිග. ඒ කියන්නේ කීටයා කියලා කියන්නේ දලබුවගේ දිග. සෙන්ටිමීටර් 1ක් විතර වගේ තමයි 1.1ක් විතර තියෙන සෙන්ටිමීටර්. ඊට පස්සේ එයා කඳ ඇතුලේ ජීවත් වෙන විදිහ. ඊට පස්සේ නිර්මාණය වෙච්ච සුදු කරල සහ ගහේ පාදස්තය විනාශ වෙලා ගිය විදිය තමයි හතරවෙනි රූප සටහනේ පෙන්වන්නේ. මේ තියෙන්නේ සුදු කරල් පීදුමට අදාළ වී කරලක්. බලන්න කරල සම්පූර්ණයෙන්ම සුදු පැහැති වෙලා ගිහිල්ලා වේලිලා ගිය ස්වභාවයක් තියෙන්නේ. මේකේ බොල් වී තමයි සම්පූර්ණව තියෙන්නේ. අස්වැන්න ලබා ගන්න බෑ. මේක තමයි කහපුරුක් පණු වගේ හානිය. ඊළඟට අපි යනවා කතා කරන්න ඊළඟට වැදගත් කුමි ගෝත්‍රය ගැන. එයා තමයි කෝලියොප්ටෙරා. කෝලියොප්ටෙරා කියලා කියන්නේ තවත් වැදගත් කෘමි ගෝත්‍රයක්. බලන්න මේ හඳුනනවද කියලා ඕගොල්ලෝ. මෙතන ඉන්නවා ඕගොල්ලෝ කියන්නේ කුරුමිනියෝ කියලා. මේ ඉන්නේ හොඳ කළු කුරුමිනියෙක්. අපි මෙයාට කියනවා කළු කුරුමිනියා. මේ අඟක් එහෙමත් තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ කෙනා බලන්න යටින් ඉන්නේ එයාට යටින් ඉන්නේ කෙනා. එයාට අපි කියනවා ගුල්ලෙක් කියලා. මෙයාගේ බලන්න මෙයාට මේ තියෙන අමුතු විදිහේ මුඛෝපාංගයක්. මේක ඇවිල්ලා විදින මුඛෝපාංග. ගුල්ලන්ට තියෙන විදින මුඛෝපාංග. හොඳට මතක තියාගන්න. හරි? රයිට්. අපි යනවා මේ තව එක්කෙනෙක්. මේ රූප සටහන වැදගත් වෙනවා. ඉදිරියේදී මම නැවත ආපස්සට අරගෙන මේ රූප සටහන කියලා දෙනවා. හරි හොඳට බලන්න මේගොල්ලන්ගේ අපචාර මේ උච්චාරම හිමිනිය ඉටි ස්වරූපයක් තියෙන. ඉටි ස්වරූපයක් තියෙන. නේ මේකෙන් බලන්න. ඔන්න බලන්න මේගොල්ලන්ගේ තියෙන විශේෂත්වය තමයි මෙයාලගේ කලින් කට්ටියගේ කෘමීන්ට තියෙන පොදු ලක්ෂණ මෙයාලගේ තියෙනවා. මෙයාලගේ පියාපත් යුගලක් තියෙනවනේ. මේ තියෙන එකක් මේ තියෙන අනික. දැන් කලින් රූපයේ මේකේ තිබ්බේ පේන්න එක පියාපතක් විතරයි මේ උඩින් තියෙන පියාපත් ජෝඩුව විතරයි පේන්නේ. මේ බලන්න මේකේ තියෙන පියාපත් ජෝඩුව. මේ පැත්තේ එකයි පල්ලෙහා පැත්තේ එකයි. දැන් මේකෙදී දෙකම ඈත් වෙලා තියෙන්නේ. මේකෙන් තමයි මුළු ශරීරයම වැහිලා තියෙන්නේ. ඒක පෙන්වන්න තමයි මේ රූප සටහන වැදගත් වෙන්නේ. එතකොට මේක පූර්ව පියාපත් මේක අපර පියාපත්. පූර්ව පියාපත පටලමේ නැහැ. ඔන්න බලන්න. පූර්ව පියාපත්වල පටලමේ වෙලා නැහැ. ඒකේ තියෙන්නේ නිකන් ඝන උච්චර්මයක් තියෙන. පටලමේ පියාපතක් තියෙන්නේ 15ක. එතකොට මේගොල්ලන්ගේ පියාඹීම සඳහා වැදගත් වෙන්නේ මෙන්න මේ පටලමේ පියාපත. පටලමේ පියාපත තමයි පියාඹීම සඳහා වැදගත් වෙන්නේ. උඩ තියෙන්නේ පක්ෂාවරණයේ බවට පරිවර්තනය වෙලා තියෙන උඩ තියෙන පියාපත. ඒවා දේහයේ අන්වායාම රේඛාවේදී එක මත එක හේතු වෙන විදිහට තමයි තියෙන්නේ. දැන් මේ පැත්ත එකෙන් කියවෙන්නේ මේ උඩ තියෙන පියාපත මේ බලන්න කර්සර් එක දිහා මවුස් එක මේ උඩ තියෙන පියාපත ගාන්ට ඇවිල්ලා මෙන්න මේ මැදට සෙට් වෙනවා. බලන්න මේ ආපස්සට ගිහිල්ලා දැන් මේ ඇඟ දිගේ තනි රේඛාවක් තියෙනවානේ. කියන්නේ දෙපැත්තේ පියාපත් දෙක ගාන්ට එකට සෙට් වෙන විදිහට සම්බන්ධ වෙලා සම්පූර්ණම දේහේ වැහෙන විදිහට තමයි ඒ පූර්ව පියාපත් යුගල නිර්මාණය වෙලා තියෙන්නේ. අපි ඒක තමයි කියන්නේ පක්ෂාවරණයක් විදිහට පූර්ව පියාපත් යුගල ක්‍රියාත්මක වෙනවා කියලා. මෙයාගෙත් බලා ගන්න පුළුවන් අපිට. මෙයාගෙත් ඒක தත්ත්වය පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. හරි? ඊට පස්සේ මේ ගෝත්‍රයට අයිති වෙන්නේ එතකොට කුරුමිනියන් සහ ගුල්ලන්. ඒකත් හොඳට මතක තියෙන්න ඕනි. කෝලියොප්ටරා කියපු ගමන් මතක තියෙන්න ඕනි කුරුමිනියන් සහ ගුල්ලන් තමයි මේකට අයිති වෙන්නේ. මෙයාලට තියෙන සම්පූර්ණ රූපාන්තරණයක්. ඒ වගේමයි විශේෂත්වයක් තියෙනවා. පූර්ණ රූපාන්තරණයක් පෙන්වනවා. ඒ වගේමයි මේගොල්ලන්ගේ විශේෂත්වය තමයි මේගොල්ලන්ගේ කීටයන්ට අපි කියනවා කම්බිලි පණුවන් කියලා. ඔයගොල්ලන්ගේ ටියුට් එකේ දාලා තියෙනවා මම මේ මෙතන නෝට් එකේ මේ ප්‍රසන්ටේෂන් එකේ නම් පොඩි වැරද්දක් තියෙනවා. හැඩති කියලා තියෙන්නේ මෙන්න මෙතන මේ පූර්ණ රූපාන්තරණයක් දක්වායි කීටයන් හැඩති කියලා තියෙන හැඩති නෙමෙයි ඇත්තටම C හැඩති.
කම්බිලි පණුවන්. ඔයගලන් ටියුට් එකේ මම හදලා තියෙනවා. ඒක C හැඩති කම්බිලි පණුවන් කියලා තමයි තියෙන්නේ. C හැඩති කම්බිලි පණුවන්. එතකොට ඒක හොඳට මතක තියාගන්න. ඒක විශේෂත්වය. මම කම්බිලි පණුවන්ගේ රූපයක් පෙන්වන්නම්. ඉදිරියේදී දාලා තියෙනවා. ඒ වගේමයි කීටයන්ට සහ කුරුමිනියන්ට හපා කන මුඛෝපාංග තිබ්බත් ගුල්ලන්ට හපන මුඛෝපාංග නැහැ. ගුල්ලෝ කරන්නේ විදින එක. ඒ නිසා ඒගොල්ලන්ට තියෙන්නේ විදන මුඛෝපාංග. මේ තියෙන්නේ අපිට කතා කරන්න තියෙන උදාහරණ ටික. පොල් කළු කුරුමිනියා, එපිලැග්නා, කෙසෙල් කඳ ගුල්ලා සහ අවුලක පෝරා. අවුලක පෝරා කියලා කියන කෙනා බොහෝ වෙලාවට හානි කරන්නේ ඔය කොකුබිටේසි කුලයේ ශාකවලට. උදාහරණයක් විදිහට කරවිලවලට වගේ හානි කරන සතෙක් තමයි අවුලක පෝරා කියලා කියන්නේ. චූටි කුරුමිනිය. මම පෙන්වන්න රූප සටහන් කීපයක්. මුලින්ම අපි කතා කරන කෙනා තමයි පොල් කළු කුරුමිනිය. නැත්නම් පොල් කුරුමිනිය කියලා අපි හඳුන්වන්නේ මෙයාට. මේ විද්‍යාත්මක නමත් පොඩ්ඩක් මතක තියාගන්න. ලියන්න නම් අවශ්‍ය වෙන්නේ නැහැ. ආවොත් මතක තියෙන්න ඕනි මේ කියන්නේ කළු පොල් කුරුමිනිය කියලා. බලන්න ඔරක්ටස් රයිනෝසිරස්. මේ ඔරක්ටස් රයිනෝසිරස් කියලා කියන්නේ රයිනෝසිරස්ගේ වගේ අඟක් මෙයාගේ තියෙනවා. රයිනෝසිරස්ගේ වගේ අඟක් මෙයාගේ තියෙනවා. ඒ නිසායි මෙයාට ඔරක්ටස් රයිනෝසිරස් කියලා අනුවර්ත නාමය ලැබිලා තියෙන්නේ. මේ තියෙන යාගේ C හැඩති කම්බිලි පණුවා. කම්බිලි පණුවා ඉන්නේ බොහෝ වෙලාවට කාබනික ද්‍රව්‍ය හෝ කොළරොඩු වල. මේගොල්ලෝ බිත්තර දාන්නේ ඒ වගේ තැන්වල. මේ තියෙන්නේ මෙයාගේ හානිය. මෙයාගේ හානිය වෙන්නේ ෂාක් පොල් ගහේ පත්‍ර කන එක නෙමෙයි. එයා පත්‍ර නෙමෙයි කන්නේ. එයා ගොබේ කන්නේ. එයා ගොබේට රිංගකන ගොබේ කනවා. ඔයගොල්ලෝ දන්නවා පොල් ගහේ ගොබේ තියෙන ඉහළ කෙළවරේ. ගොබෙන් තමයි පත්‍රය එළියට එන්නේ. මේ ගොබ කියන්නේ පත්‍රය සම්පූර්ණයෙන්ම ඇකිලිලා තියෙන තැනක්නේ. එතකොට එයා ගොබේට රිංගගෙන ගොබේ තනින් තන කනවා. තනින් තන කෑවට පස්සේ පත්‍රේ දිගෑරෙනවා. දිගෑරුණාට පස්සේ අපිට පේන්නේ ඔන්න වගේ යම් රටාවක් තමයි පේන්නේ. එතකොට ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ ගෙදර වටපිටාවේ තියෙන පොල් ගස්වල අලුතෙන් ආපු පත්‍රයක් තියෙනවා නම් ඒ කියන්නේ පත්‍ර දිහා බලන්න. පොල් ගහ දිහා බැලුවම ඒකේ පොල් අතු මෙන්න මේ විදියට කතුරකින් කැපුවා වගේ හානි වෙලා තියෙනවා නම් ඕගොල්ලන්ට කියන්න පුළුවන් ඒ ගහේ හෝ ඒ ප්‍රදේශයේ අනිවාර්යයෙන්ම කළු පොල් කුරුමිනියා ඉන්නවා කියලා. එහෙම නැත්නම් ඒ ගහට කළු පොල් කුරුමිනියා ඉන්නවා. ඒකට සඳහා විසඳුමක් අනිවාර්යෙන් අපි ලබා දිය යුතුයි කියලා ඕගොල්ලන්ට කියන්න පුළුවන්. හරි? ඒතර ඕක තමයි සාමාන්‍ය තත්ත්වය. මේ තියෙන්නේ ඔයගේ තත්ත්වයන් වලදී කඳ හීල් කරගෙන ඒගොල්ලෝ ගිය ඇතුළට පොල් ගහේ කඳ ඇතුළට ගිය අවස්ථාවක්. මේ තියෙන එපිලැග්නා කියන එක්කෙනා. එපිලැග්නා කුරුමිනියා කියලා කියන්නේත් එහෙම ලොකු හානියක් කරන පරිබෝධකයක් නෙමෙයි. කළු පොල් කුරුමිනියා තමයි හානි කරන්නේ. මේ එපිලැග්නා හැටි ලොකු හානියක් ඇති කරන්නේ. හින්දා අපි සාමාන්‍යයෙන් පරිබෝධ භාවිතා කරලා ලොකුවට පාලනය කරන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් කුකුබෙටිස් කුලයේ ශාකවලට අවුලක පෝරා වගේම යම් ප්‍රමාණයකට හානි කරන සතෙක් තමයි එපිලැග්නා කියන්නේ. ඊට කුඩා කුරුමිනියෙක්. මේ තියෙන අවුලක පෝරා. අවුලක පෝරාත් ඊටාම කුඩායි. පොඩි කුරුමිනියෙක්. මෙයත් කුකුබෙටිස් කුලයේ ශාකවලට ඔය පතෝල වගාවන් වලට ඊට පස්සේ කරවිල වගාවන් වලට එහෙම හානි කරන අය. ඊළඟ කුමි ගෝත්‍රය. අපි ඊට පස්සේ කතා කරන්න යනවා ඩිප්ටෙරා ගැන. නමුත් මම චුට්ටක් නැවත මතක් කරන්නම් මේ අවුලක පෝරාවන් සහ එපිලැග්නා එහෙම නැත්නම් කළු පොල් කුරුමිනිය අයිති වෙන කොලිප්ටරා වංශය ගැන නැත්නම් ගෝත්‍රය ගැන මෙන්න මෙහෙම. ඔහුල සමහරට අහලා ඇති මෙන්න මෙයාට අමතරව මේ කළු කුරුමිනියනේ කළු පොල් කුරුමිනිය. මෙයාට අමතරව තව පොල් වගාවට හානි කරන කොලියොප්ටරාවෙක් ඉන්නවා. එයා තමයි රතු පොල් කුරුමිනියා. රතු පොල් කුරුමිනියා සාමාන්‍යයෙන් ශාකයේ ඒ කියන්නේ රතු පොල් කුරුමිනියා ගැන අපිට ඉගෙන ගන්න නැහැ. නමුත් මතක තියාගන්න ශාකයට යම් හානියක් සිද්ධ වූ තැන් වලින් තමයි රතු පොල් කුරුමිනියා ශාකයට ඇතුල් වෙන්න උත්සාහ කරන්නේ. එයා ඇතුල් වෙනවා කියන්නේ එයා රින්ගන්නේ නැහැ. එයා ශාකයේ පොත්තේ කඳේ කොහේ හරි හානියක් වුණොත් පොල් ගහේ එතනට ඇවිල්ලා බිත්තර දානවා. එයාට හඳුනාගත්ත හැකි
ශාකය තුල සිද්ධ වෙන පාඨක වලට සිදුවන හානිය සුවඳකින් එයා හඳුනා ගන්නවා. හඳුනගෙන එතනට ඇවිල්ලා බිත්තර දානවා. බිත්තර දැම්මට පස්සේ කීටය පිට වෙනවා. කීටය තමයි කඳේ අභ්‍යන්තරයට ගමන් කරන්නේ. අපිට කඳට කන තියලා හොඳට හැවුවොත් නිශ්චල පරිසරයකදී ඒක කඳ අභ්‍යන්තරයේ සත්තු කන සද්දේ පවා ඇහෙනවා. කන සද්දේ පවා. ඒ කියන්නේ පොල් කුරුමිනිය ඇවිල්ලා කඳේ පටක වලට හානි වුණ තැන් වලට බිත්තර දානවා. ඒ බිත්තර වලින් නිර්මාණය වන කීටයෝ කඳේ අභ්‍යන්තරයට ගමන් කරලා පටක කනවා. මෘදු පටක කනවා. ඒ කන සද්දේ අපිට අහගෙන ඉන්න පුළුවන් කඳට කන තියලා ඇහුවොත්. නිශ්ශබ්දව නිසලස පිරි පරිසරයක අපි අහගෙන හිටියොත් අපිට ඒ ශබ්දය අහගෙන ඉන්න පුළුවන්. ඔකට තියෙන එක විකල්පයයි ඔකට ගහන්න ඕනි කෙමිකල් එකක්. කඳ හිල් කරලා අංශක 45ක ආනතියකින් අපි අධිවිෂ රසායනික ද්‍රව්‍යයක් කඳට ඉන්ජෙක්ට් කරනවා. එකතු කරනවා. අපි කියනවා මොනොකොටොපොස් කියලා. අහලා ඇති මොනොකොටොපොස්. මේවා නිකන් ඉගෙන අහගෙන ඉන්න විතරයි මම මේ කියන්නේ. ලියා ගන්න අවශ්‍ය නැහැ. මොනොකොටොපොස් කියන රසායනික ද්‍රව්‍ය ගහනවා. ඒක ඇවිල්ලා පොල් මණ්ඩලයේ සතුව විතරක් තියෙන අධිවිෂ රසායනික ද්‍රව්‍යයක් වෙළඳපොලින් අපිට මිලදී ගන්න නැහැ. හොඳයි. අපි යනවා ඊළඟ ගෝත්‍රයට. ඊළඟ ගෝත්‍රය වෙන්නේ ඩිප්ටෙරා. ඩිප්ටෙරා ගෝත්‍රය. ඩිප්ටෙරා කියපු කම ඔයගොල්ලන්ට මතක තියෙන්න ඕනේ මේකට අයිති වෙන්නේ කවුද කියලා. මේකට අයිති වෙන්නේ මැස්සි මදුරුවෝ. මැස්සෝ සහ මදුරුවන් තමයි ඩිප්ටෙරා ගෝත්‍රයට අයිති වෙන්නේ. මේගොල්ලන්ට තියෙනවා මෙන්න මේ වගේ රූපයක්. සාමාන්‍ය ස්වරූපය. පටලමේ පියාපත් යුගලක් තියෙනවා. දෙවන යුගල ශීන වෙලා ගිහිලා තියෙනවා. ඒ කියන්නේ පියාපත් යුගල් දෙකයි තියෙන්නේ. මේ යුගල් එකිනෙක ගසන ශබ්දයේ තමයි අපිට සාමාන්‍ය මැස්සෙක් යනකොට සද්දයක් ඇහෙන්නේ. ඒ සද්දේ වෙන්නේ මේ පියාපත් චලනය කරන ශබ්දය. අනිත් පියාපත් යුගල ශීන වෙලා සමබරතාව රැකීම සඳහා තෝලක යුගලක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මදුරුවන් වගේ කට්ටියට විදුෂුරා බොන මුඛෝපාංග තියෙනවා. ඊට අමතරව මැස්සන්ට තියෙනවා ලෙව කන හෝ තෙත මාත්තු කරන මුඛෝපාංග. ඔයගලගේ ගෙවල් වල තියෙන මොබ් එකක්. අන්නේ මොබ් එකක් වගේ එකක් තමයි මැස්සන්ට තියෙන්නේ. ඒකලෝ කරන්නේ තෙත පෘෂ්ඨ වලට ගිහිල්ලා ඒ පෘෂ්ඨ වල තියෙන තෙත ටික තෙත මාත්තු කරලා ඒගොල්ලන්ගේ මුඛයට ලබා ගන්න එක. මේකලන්ට පූර්ණ රූපාන්තරණයක් තියෙනවා. කීටයන්ට පාද නැහැ. නලියන චලන තමයි සාමාන්‍යයෙන් පෙන්වන්නේ. හරි. ඊළඟ කාරණාව තමයි පිලාකෝෂ අවස්ථාව කෝෂයක් තුල හෝ නිදහස්ව මේගොල්ලන්ගේ තියෙන්න පුළුවන්. උදාහරණ විදිහට තියෙන ප්‍රධාන වශයෙන් ගොයන් ගොක් මැස්සා සහ ඉල් මැස්සා. පළතුරු මැස්සා එහෙමත් ඉන්නවා. ලොකුවට වැදගත් වෙන්නේ නැහැ. ගොයන් ගොක් මැස්ස ගත්තොත් එයාගේ හානිය නිසා ගොයන් ගහේ රිදී ගොබේ නිර්මාණය වෙනවා. ඔයාලට පෙන්නන්නම් මම මේ තියෙන ගොයන් ගොක් මැස්සා. මේ තියෙන්නේ එයාගේ තවත් රූපයක්. ඊටාම කුඩා ජීවියෙක් ශාක පත්‍රය ගොයන් කොළයත් එක්ක සංසන්දනය කරාම මේ තියෙන්නේ රිදී ගොබේ නිර්මාණය වීම. ඔයාලෙන් ඊට වඩා දෙයක් අහන්නේ නැහැ. මෙතන මම ලොකු විස්තරයක් දාලා තියෙනවා ගොයන් ගොක් මැස්සට අදාළව හානිය ස්වභාවය. එහෙම අහන්නේ නැහැ. ඕගොල්ලෝ මතක තියාගත යුතු එකම කාරණාව ගොයන් ගොක් මැස්සගේ හානිය තමයි රිදී ගොබය. සිල්වර් ලීෆ් එක හැදෙන්නේ ගොයන් ගොක් මැස්සගෙන් කියලා මතක තිබ්බොත් මෙතෙක් ඇවිල්ලා තියෙන ඕන ප්‍රශ්නකට උත්තරයක් ලියන්න පුළුවන්. හරි. ඒතර ඕගොල්ලෝ ඒකේ මාක් එකක් දාගන්න ඕනේ. ඊළඟට ඉන්න කෙනා තමයි පළතුරු මැස්සා. ඕනෑම පළතුරකට හානි කරනවා. අඹ වලට විශේෂයි. මේගොල්ලෝ මොකද්ද කරන්නේ? අඹ වල ශාකයට ඇවිල්ලා විදලා මේගොල්ලෝ ඒකේ බිත්තර දානවා අඹ වල බිත්තර දැම්මට පස්සේ බිත්තර වලින් එළියට එන කීටයෝ අඹ ගෙඩිය කකා ඇතුළට යනවා. අන්න එතකොට නරක් වෙනවා අඹ ගෙඩිය. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? අපි කරන්නේ එහෙම ගෙඩි කැඩුවට පස්සේ අඹ ගෙඩිය කුණු වෙලා නම් අපි අනිවාර්යයෙන්ම ඒ ගෙඩිය නිකන් ඔහෙ විසිකලා දානවා. ඒක තමයි ඒගොල්ලන්ගේ ජීවන චක්‍රයේ නැත්තම් රූපාන්තරණයේ ඊළඟ අවස්ථාවට අවශ්‍ය. මොකද ඒගොල්ලන්ගේ එක අවස්ථාවක් පිලා කෝෂ සෑදීම සඳහා
පොළොවට එන්න ඕනේ. පළතුරු මැස්සා. පළතුරු මැස්සා පිලාකෝෂ සෑදීම සිද්ධ වෙන්නේ පොළොවේ. ඒතකොට අපි නරක් වෙච්ච හඹ ගෙඩිය කඩලා පොළොවට දැම්මා කියලා කියන්නේ කොහොමත් පිලාකෝෂ හැදිලා ඒගොල්ලන්ගෙන් සුහුබුලා නිර්මාණය වෙනවා කියන එක. ඔක තමයි සාමාන්‍ය තත්ත්වය. එතකොට එහෙම තමයි ඒගොල්ලන්ගේ ජීවන චක්‍රය සම්පූර්ණ වෙන්නේ. ඒතර කරන්න ඕනි හොඳ වැඩක් තමයි පොළොවට නොදා ඉන්න ඕනි. පොළොවට නොදා ඉන්න හැම තව වලක් කපලා වලට දාලා වහන්න ඕනි. අන්න එහෙම වුණොත් අපිට පළතුරු මැස්සා පාලනය කරගන්න පුළුවන්. කුණු වෙච්ච අඹ පළතුරු මැස්සා නිසා හානි වෙච්ච අඹ වලක් කපලා වලට දාලා වල වහලා දාන්න ඕනේ. එහෙම කරොත් පළතුරු මැස්සගේ හානිය යම් තාක් දුරට පාලනය කරන්න පුළුවන්. හොඳයි. එච්චර සංකීර්ණව කතා කරන්න නෑ ඔයාලට. ඊළඟට නිල් මැස්සා. නිල් මැස්සත් එහෙමයි. නිකම් මතක තියාගන්න මේ මැසි මදුරුව මේගොල්ලන්ගේ හානිය පිළිබඳව එච්චර නැහැ. වැටපොළු, පතෝල, කරවිල වගේ කුකුබිටිස් කුලේ ශාකවලට ඉතා කලාතුරකින් හානි කරන සතෙක් තමයි නිල් මැස්සා කියලා කියන්නේ. ඊළඟ ගෝත්‍රය හයිමනොප්ටෙරා. බලන්න ඊළඟ ගෝත්‍රය හයිමනොප්ටෙරා. හයිමනොප්ටෙරා ගෝත්‍රය මගොල්ලන්ගේ ටියුට් එකට දාලා නැහැ. ඕනනම් ටියුට් එකට දාලා නැහැ. මොකද හයිමනොප්ටෙරා කියන ගෝත්‍රය දැන් අයින් කරලායි තියෙන්නේ. මේකේ ඉන්නේ හයිමනොප්ටෙරා ගෝත්‍රයේ ඉන්නේ මෙන්න මේ වගේ කට්ටිය. අපි කියනවා සාමාන්‍යයෙන් මී මැස්සෝ දෙබරු බඹරු වගේ ඝනාවාස පිටින් එකට ජීවත් වෙන කට්ටිය තමයි මේ ශේෂ්ත්‍රයේ ඉන්නේ. ඒතර මේ ඔයගලන්ට පේන ඇති මේ රූපයේ පහළ තියෙනවා නිකන් විදින එකක්. මෙන්න මේක තමයි ඩිම්බ නිදානය කියන්නේ. මේකෙන් තමයි අපිට විදින්නේ. අපි කියන්නේ විත කියලා. විත තමයි මේතන තියෙන්නේ. හරි. මේ ගෝත්‍රය ගැන දැන් වැඩි කතා කරන්න නැහැ. මම චුට්ටක් ටියුට් එකේ නැති වුණාට කියලා දෙන්නම්. මෙයාලා ඝනාවාස වශයෙන් තමයි බොහෝ වෙලාවට මෙයාලා වැදගත් වෙන්නේ පරිබෝධකයෝ විදිහට නෙමෙයි. මෙයාලා වැදගත් වෙනවා අපිට අපේ ශාක පරාගණය සඳහා. ඒතර මීමැස්සා සහ මිනිසා අතර අති විශාල බැඳීමක් තියෙනවා. හරි. ශාක ලෝකයේ පරාගණය සඳහා වැදගත්ම වන පුද්ගලයා තමයි නැත්නම් සතා තමයි මීමැස්සා කියලා කියන්නේ. මීමැස්සා දෙබරු බබරුන් සෑහෙන වැදගත් වෙනවා. මෙයාලගේ පූර්ව පියාපත් යුගල සහ අපර පියාපත් යුගල දිගෑරුණාට පස්සේ කොකුපේලියක් මගින් එකිනෙක සම්බන්ධ වෙනවා. එහෙම සම්බන්ධ වෙලා ඉදිරි පියාපතයි පසුපස පියාපතයි දෙකම එකට වැඩ කරන විදියට ක්‍රියාත්මක වෙනවා. හරි. සම්පූර්ණ රූපාන්තරණයක් තමයි තියෙන්නේ. කීටයන්ට පාද නැහැ. බොහොමයක් සතුන් හිත කරයි. ඊටාම කීපයක් විතරක් පරිබෝධකින් විදියට ක්‍රියාත්මක වෙනවා. තව විශේෂ කාරණාවක් වෙන්නේ මේගොල්ලෝ ඝනාවාසී විදියට ක්‍රියාත්මක වීම. හරි. හානි කරන පරිබෝධකයෝ විදිහට අපිට පෙන්වන්න පුළුවන් වෙන්නේ එක්ක කුහුඹු වර්ග එහෙම නැත්නම් දිමියන් විතරයි. මම මෙතනට දාලා නැහැ මීමැස්සෝ දෙබරු වගේ අය. ඒගොල්ලෝ හානි කරන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ පරාගණයට හිත කර වෙනවා විතරයි. කුහුඹු විශේෂ ඉඳලා හිටලා ශාක මුල් වගේ දේවල් කා දමන්න පුළුවන්. ඒ වගේ හානි වෙන්න පුළුවන්. හොඳයි. මේ තියෙන කුහුඹුවෙක් බලා ගන්න පුළුවන් සාමාන්‍ය දකින්න කූඹියෙක් විශාල කරලා මේ තියෙන්නේ. මේ දිමියෙක්. දිමිය කියන්නේ කූඹි වගේම සත්ත්ව කොට්ටාශයක්. ඒකත් හැමෝම දැකලා තියෙනවා. මේ තියෙන සාමාන්‍ය සතෙක් විශාල කරලා බලන අවස්ථාව. හොඳයි. ඊළඟ ජීවි කොට්ටාශය ඔන්නෝක ටියුට් එකේ තියෙනවා 6 වෙනි පිටුවේ ඕතොප්ටෙරා. ඕතොප්ටෙරා කියලා කියන්නේ අපිට වැදගත් තවත් එක කුමි ගෝත්‍රයක්. ඕතොප්ටෙරා වල පියාපත් යුගලක් නැත්නම් පියාපත් යුගලක් තියෙනවා. මේ බලන්න. මේක පොඩ්ඩක් පළඟැටියෝ එහෙම ආහිති වෙන්නේ මේ ගෝත්‍රයට. මේගොල්ලන්ගේ පියාපත් යුගලක් තියෙනවා. ඒවා ඒකාකාරව ඝන වෙලා තියෙනවා. අපර පියාපත් යුගල තමයි පටලමය. ඒවා තමයි පියාඹීම සඳහා උදව් වෙන්නේ. මෙයාලගේ පොඩ්ඩක් බලන්න මේ රූප සටහන. මේකේ ඉදිරිපස ගාත්‍රා යුගල තියෙනවා. මධ්‍යම
ඒ කියන්නේ මැද තියෙන ගාත්‍රා යුගල තියෙනවා. පිටුපස ගාත්‍රා යුගල ටිකක් සවිශක්තිමත්ව නිර්මාණය වෙලා තියෙනවා. මේගොල්ලෝ පියෑඹීමට අමතරව පනිනවා. තනින් තැනට පැනලා යනවා. පත්‍රයෙන් පත්‍රයට පනිනවා. පැනීම සඳහා හොඳ ජවයක් පිම්මක් ලබා ගන්න මේගොල්ලන්ගේ පසුපස ගාත්‍රා යුගල ඉතාමත් ශක්තිමත්ව නිර්මාණය වෙලා තියෙනවා. හරි? ඒක මේගොල්ලන්ගේ තියෙන විශේෂත්වය. ඒ වගේමයි මේ බලන්න මේ රූප සරහනෙත් ඕගලන්ට ඒක බලා ගන්න පුළුවන්. ඉදිරිපස ගාත්‍රා වලට වඩා පසුපස ගාත්‍රා මුද්ද ශක්තිමත්ව නිර්මාණය වෙලා තියෙනවා. මේගොල්ලෝ බොහෝ වෙලාවට සමූහ වශයෙන් ශාකවලට හානි කරනවා. නිසාචරයි සපා කෑම සඳහා මුකෝපාංග සිසුවටත් සූඹුලාටත් තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලන්ගේ සිසුවා සහ සූඹුලා ඉන්නවා කියලා කියන්නේ මේගොල්ලෝ පෙන්වන්නේ අසම්පූර්ණ රූපාන්තරණයක්. එහෙම නැත්නම් අර්ධ රූපාන්තරණයක්. අර්ධ රූපාන්තරණය. උදාහරණ විදිහට තියෙන බිම්හූරා සහ පතංගයා කියන දෙන්න. බිම්හූරා සහ පතංගයා තමයි මේගොල්ලන්ගේ උදාහරණ. බලන්න බිම්හූරා සහ පතංගයා. බිම්හූරා කියන්නේ සාමාන්‍යයෙන් දකින ඌරෙක් නෙමෙයි. මෙන්න මෙයා තමයි බිම්හූරා කියලා කියන්නේ. සැහෙන අඩුයි මේවා විභාගයට එනවත් අඩුයි. මොකද මේවා හානිය තරම් ගොඩක් නැහැ. ඒ වගේමයි මේගොල්ලන්ට ගහන කිමිකල් අපිට වෙල්ද පොලේ මිලදී ගන්නත් නැහැ. හානිය අඩු නිසා. පතංගයා කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක්. පතංගයා. මේ වගේ කට්ටිය තමයි ඔයාලට මතක නම් දැන් ටික දවසකට කලින් ලෝකයේ පැතිරගෙන ගියා පළඟැටි උවදුර කියලා. අනේ පළඟැටි උවදුර කියලා හඳුන්වන්නේ මෙන්න මේ වගේ කට්ටිය තමයි. පළඟැටියෝ කියලා අපි කියන්නේ. පළඟැටි කහතිත් පළඟැටියා කියලා. මතක ඇති ලංකාවෙත් වාර්තා වුණා 2020 පේපර් එකෙත් ඕක අහලා තිබ්බා MCQ ප්‍රශ්නයක්. ලෝකයේ වේගයෙන් ව්‍යාප්ත වෙලා යන වර්තමානයේ ව්‍යාප්ත වෙලා යන පලිබෝධකයා කවුද කියලා. කහතිත් පළඟැටිය. හරි. කාන්තාර පළඟැටිය කියලා තමයි ලෝකේ ගම ව්‍යාප්ත වෙන්නේ. ලංකාවේ හම්බුණා එකේම එක විශේෂයක් කහතිත් පළඟැටිය. හැබැයි ඒක අර ලෝකේ යන තත්ත්වේ නෙමෙයි. ඊටම ඊට වඩා අඩු තත්ත්වයක පලිබෝධකෙක් ගාල්ල මාතර පැත්තෙන් හම්බුණා. හරි. මේ තියෙන ඒගොල්ලෝ. වැඩි තියෙන්නේ එවැනි රෝගයක් ආවට ඒ සඳහා භාවිතා කළ යුතු වර්ගයේ පලිබෝධ නැත්නම් පලිබෝධ නාශක අපි සතුව නැහැ. මොකද අපි සාමාන්‍යයෙන් මේ වගේ ආයත පලිබෝධ භාවිතා කිරීමක් කරන්නේ නැහැ. ඒකට අපිට කරන්න වෙන්නේ සාමාන්‍ය කොමන් පොදුවේ භාවිතා කරන රසායන ද්‍රව්‍ය දෙකක් භාවිතා කරලා මේගොල්ලෝ මරන්න උත්සාහ කරන එක විතරයි. මේ සඳහා සුවිශේෂීම පලිබෝධනාශක මෙතෙක් නිර්මාණය කරලා නැහැ. මොකද මේගොල්ලෝ එහෙම සුවිශේෂී පලිබෝධකින් නොවන නිසා. හරි? ඒක තමයි හේතුව. ඕනෑම ප්‍රශ්නයක් සඳහා විසඳුමක් හොයන්නේ. ප්‍රශ්නයක් වුණාම තමයි විසඳුමක් ඇත්තටම හොයන්න උත්සාහ කරන්නේ අපි. එහෙම නැතුව විසඳුම් හොයන්නේ නැහැ. හොඳයි. මේගොල්ලෝ ලපටි පැලවලට තවාන් වලට එහෙමත් යම් යම් හානි කරන්න පුළුවන්. ඊළඟ එක තමයි හොමොප්ටෙරා. 7 වෙනි ටියුට් එකේ ඉහළම මාතෘකාව. හොමොප්ටෙරා ගෝත්‍රය. හොමොප්ටෙරා ගෝත්‍රය කියන එක සැහැණ වැදගත්. බලන්න මේගොල්ලන්ගේ ඉන්නවා හරි ලස්සන සතුන් මේ පූර්ව පියාපත් යුගල් දෙකක් මේගොල්ලන්ගේ තියෙනවා. පූර්ව පියාපත් යුගල ඒකාකාරව ඝන වෙලා තියෙනවා. අපර පියාපත් යුගල තමයි මේගොල්ලන්ගේ පියාපීම සඳහා වැදගත් වෙන්නේ. ඒ වගේම මේගොල්ලන්ට තියෙන අසම්පූර්ණ රූපාන්තරණයක් සුහුඹුලා සහ ශිශුවාට විද යුසුරා බොන මුකෝපාංග තියෙනවා. මේක කොච්චර වැදගත්ද කියනවා නම් මේකේ වැදගත් වෙන්නේ මෙන්න මේ උදාහරණය. බලන්න පළවෙනි උදාහරණය මම දාලා තියෙනවා දුඹුරු පැල කීඩෑව. නිලපාවාටා තමයි යාගේ විද්‍යාත්මක නම. ගොඩාක් වැදගත් මෙයා. ලංකාවේ කුඹුරු වල අවුරුදු 2-3කට සැරයක් විශාල හානියක් සිදු කරන කෙනෙක් තමයි දුඹුරු පැල කීඩෑව. මේ දුඹුරු පැල කීඩෑවා නිසා ඇතිවන හානියට අපි කියනවා කීඩෑ පිලිස්සුම කියලා. මේගොල්ලෝ ශිශුවා සහ සුඹුලා ශාක වලින් විද යුසුරා බොනවා. ඒ නිසා පත්‍ර දුඹුරු පාට වෙලා මැරිලා යනවා. මේක ව්‍යාප්ත වෙන්නේ එක තැනක ඉඳන්. කුඹුරේ තැනින් තැන කීඩා පිලිසුම් දැක ගන්න පුළුවන්. හැබැයි එක තැනක ඉඳන් වෘත්තාකාරව තමයි මේක ව්‍යාප්ත වෙලා යන්නේ. රවුන්ඩ් රවුන්ඩ්. කුඹුරට ගිහිල්ලා මේක බැලුවට පේන්නේ නැහැ. උස තැනකට ගිහිල්ලා කුඹුර දිහා බැලුවාම තැනින් තැන රවුන්ඩ් පිච්චිලා ගිය තැන් බලා ගන්න පුළුවන්. එහෙම තමයි සාමාන්‍ය මේගොල්ලන්ගේ හානිය ගමන් කරන්නේ. බලන්න මේ තියෙන්නේ නිලපාවාට එහෙම නැත්නම් දුඹුරු පැල කීඩෑව කියන සතා.
මෙයාගේ යුසුරා බීම දැන් මෙන්න මේකෙන් පැහැදිලි වෙනවා ඔයගලන්ට. මේ කුඹුරේ බලන්න ලස්සන රන්වන් කුඹුරක් වටේ ගොයන් ගස් ටික. හැබැයි මැද්ද ටික දුඹුරු පාට වෙලා පිලිස්සලා ගිහිල්ලා. ඕක කියන්නේ කීඩෑ පිලිස්සුම කියලා. කීඩෑ පිලිස්සුම මොනම වෘත්තාකාරව තමයි ඕක ව්‍යාප්ත වෙන්නේ. ඒතර ඕක දිගටම වටේට ව්‍යාප්ත වෙලා යනවා. ජල හිඟ තත්ත්ව තිබ්බොත් මේ තත්ත්වේ නිර්මාණය වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ජල හිඟ තත්ත්ව තිබ්බම දුඹුරු පෙළ කීඩෑ හානිය ව්‍යාප්ත වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ඊට අමතරව කූඩිත්ත හානියත් ඉතාම කලාතුරකින් සිද්ධ වෙන්නේ. ඊළඟට සුදු මැස්සා මේගොල්ලෝ වෛරස් රෝග වහනය කරන කට්ටිය. ඊළඟ ගෝත්‍රය තමයි හෙමිප්ටරා ගෝත්‍රය. හෙමිප්ටරා ගෝත්‍රය කියලා අදහස් කරන්නේ පියාපත් යුගල් දෙකකින් යුක්ත පූර්ව පියාපතේ තුලින් දෙකක් පමණ කොටසක් ඝන වී ඇති අනෙක් කෙළවර පටලමේ වෙන කෘමි විශේෂයක්. මේගොල්ලෝ බලන්න ඊටාම කුඩා කෘමීන් ලස්සනයි. හැබැයි මේගොල්ලන්ට ආවේනික ගන්ධයක් තියෙනවා. ඔන්න ඔක තමයි විශේෂත්වය. බලන්න ඊටාම අලංකරන සතුන් මේගොල්ලන්ට හරි ගන්ධයක් තියෙනවා. ඒ ගන්ධය හේතු වෙන්නේ මෙයාලගේ ආරක්ෂාවට. මේගොල්ලන්ගේ යම් ජීවියට හානියක් වුණොත් අපි මේ වගේ සතෙක් අරන් අතින් පොඩි කරොත් පුදුම ගඳක් නිකුත් වෙනවා. ඒ ගඳ වැදගත් වෙනවා අනිත් ජීවීන්ගේ ආරක්ෂාවට. එක්කෙනෙක්ට හානියක් වුණා කියලා අනිත් කටේ දැනගන්නේ ගඳෙන්. ඒ ගඳෙන්. හරි. දැන් මේගොල්ලන්ට තියෙන අසම්පූර්ණ රූපාන්තරණයක්. ශිෂුවන් හා සුහුබුලන්ට විද යුසුරාබන මුකුපාංග තියෙනවා. ඒ වගේමයි ගොයම් වගාවේදී මේගොල්ලන්ගෙන් ලොකු හානියක් කරන කෙනා තමයි ගොයම් මකුණ. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. මේ තියෙන ගොයම් මකුණ තමයි ප්‍රධාන වශයෙන් හානි කරන්නේ. ඊට අමතරව මේකේ බලන්න කොළ පැහැති පස්පු මුළු මකුණ, රතු කපු මකුණ, කළු පැහැති පස්කුළු මකුණ ඉන්නවා. ඕගොල්ලෝ දන්නවා මකුණ කිව්වම මකුණුන්ගේ 아무තු ගඳක් තියෙනවා. ඒතර මේ ගොයම් මකුණගෙත් ඒ ගඳ තියෙනවා. මේ ගොයම් මකුණ කරන හානිය තමයි කිරි වදින වී ඇට වලින් විද යුසුරා බොන එක. ගොයම් කරලක නැත්නම් ගොයම් හැදෙන වී කරලේ මුලින්ම මේ වී ඇටවලට ආහාර පිරෙන්න ඕනේ. හොඳට අහගන්න වී වලට ආහාර පිරෙන්න ඕනේ. වී ඇටේට ආහාර පිරෙන්නේ වී පොත්ත හැදිරෙනවා මුලින්ම. පොත්ත හැදුනට පස්සේ ඇතුළට ආහාර පිරෙන්නේ ද්‍රව විදියට. මේ ද්‍රව විදියට ආහාර පිරෙන අවධිය තමයි කිරි වදින ගොයම කියන්නේ. ආහාර ද්‍රව්‍ය වී ඇටේට එන්නේ ද්‍රව විදියට. ඇවිල්ලා ඒ ද්‍රව විදියට එන කාලයේදී ගොයම් මකුණා වී ඇටේ විදලා ඇතුලේ තියෙන ද්‍රව විදිහට තියෙන ආහාර උරලා බොනවා. එයා ආහාර උරලා බීම නිසා අභ්‍යන්තරයේ තියෙන ආහාර ප්‍රමාණය නැති වෙලා යනවා. ඒ නිසා හැදෙන්නේ බොල් ඇටයක්. මේක සිද්ධ වෙන්නේ දවස් 7ක විතර කාල සීමාවක් විතරයි. දවස් 7ක වගේ කාල සීමාවකදී නැවත කිරි වදින ගොයම ඝන වෙනවා. ඝන වුණාට පස්සේ කාටවත් හානි කරන්න බෑ. ඝන වුණාට පස්සේ කාටවත් විදලා ඇස්සේ තියෙන ඒවා බොන්න බෑ. අර ද්‍රව විදියට තියෙන කාල සීමාවෙත් තමයි මේ ගොයම් මකුණා හානි කරන්නේ. ඒතකොට වී ඇටේ වේලිලා යනවා බොල් වී ඇටයක් බවට නැත්නම් බොල් වී බවට පරිවර්තනය වෙනවා ගොයම් මකුණගේ හානිය නිසා. මේ තියෙන ගොයම් මකුණ. ඊළඟට අපිට තියෙන්නේ මේ කොළ පැහැති පස්කුළු මකුණ. මේගොල්ලන්ගේ හානිය තාම අල්පයි. හරි. ඊළඟ ගෝත්‍රය තයිසොනොප්ටෙරා. ඉතා කුඩා ගෘමීන් තමයි තයිසොනොප්ටෙරා කියලා අපි හඳුන්වන්නේ. ඒගොල්ලන්ගේ පියාපත් ඉතා පටු වන අතර ධාරයේ දිගති දැඩි කෙඳි තියෙනවා. සමහර විශේෂවල පියාපත් නැති වෙන්නත් පුළුවන්. බොහෝ වෙලාවට ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අසම්පූර්ණ රූපාන්තරයක් මේගොල්ලෝ පෙන්වනවා. ඔයාලට බලන්න පුළුවන් මේ රූපසරහනේ පියාපත්වල ස්වරූපය අනිත් අයට වඩා මේගොල්ලන්ගේ පියාපත්වල ස්වරූපය බොහෝ දුරට වෙනස්. පොල්ලත්තක් වගේ. මේගොල්ලෝ හුරු වෙලා තියෙනවා සූරා යුෂුරා බීමට. හරිද? සූරා යුෂුරා බීමට මෘදු ශරීර තියෙන්නේ. ශිෂුවන් සහ සූඹුලන් තමයි බොහෝ වෙලාවට වගාවට හානි කරන්නේ. උදරයේ කෙළවර කේතු හැඩයක් මේගොල්ලන්ගේ තියෙනවා. මේ අපිට වැදගත් වෙන කෙනා තමයි මෙන්න මේ ගොයම් පැලමැක්කා කියන කෙනා.
ගොයම් පැල මැක්කා. මේගොල්ලෝ පත්‍රවල සීරීම් ඇති කරනවා. පත්‍රවල සීරීම් ඇති කරනවා. ජලකන්නේ ප්‍රමාද වී වගා කිරීම, කුඹුරු වල වතුර අඩු වීම වගේ දේවල් මෙයාලගේ හානිය වැඩි වෙන්න එක හේතුවක් වෙනවා. ඒතකොට පත්‍රවල සීරීම් ඇති කරාම ප්‍රභා සංශ්ලේෂණ ශේෂ්ඨ ඵලය අඩු වෙනවා. ඒ වගේමයි ශාක පත්‍රයේ අභ්‍යන්තරයේ බාහිරයට නිරාවරණය වෙනවා. ජලයේ වාෂ්ප වීම වැඩි වෙනවා. පත්‍රයේ රෝල් වෙනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. අවසාන ගෝත්‍රය විදිහට අපි කතා කරන්නේ අලුතෙන්ම අපේ සිලබස් එකට හඳුන්වා දුන්න ගෝත්‍රයක් අයිසොප්ටෙරා ගෝත්‍රය. අයිසොප්ටෙරා ගෝත්‍රය. මේක අලුතෙන්ම හඳුන්වා දීලා තියෙන එකදු ප්‍රශ්නයක් ඔයගලන්ට මේකෙන් මේ වෙනකම් විභාගෙට ඇවිල්ලා නැහැ, හඳුනා ගන්න බෑ. අයිසොප්ටෙරා කියව ගමන් ඔයගලන්ට මතක තියෙන්න ඕනි කෙනා තමයි වේයා. වේයා කියලා කියන්නේ ඝනාවාසී සත්ත්ව කොට්ටාසයක්. වේයා කියලා කියන්නේ ඝනාවාසී සත්ත්ව කොට්ටාසයක්. මේ වේයට සමහර දවස් වලට පියාටු වෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවනේ. අපි පියාටු ආවම අපි යාලට කියනවා මෙරු කියලා. මෙරුව කියලා කියනවා. සපන හා විකන මූකෝපාංග තමයි තියෙන්නේ. ගෘහස්තව තියෙන භෝගවලට දැවමිය ශාකවලට මේ වේය හානි කරනවා. ඒ වගේමයි හරිතාගාර වායු නිපදවීමටත් මේ අයිසොප්ටෙරා ගෝත්‍රය සෑහෙන හේතු වෙනවා කියලා වර්තමානයේ හොයාගෙන තියෙනවා. මේ තියෙන වේගී රූප සටහනක් බලන්න. මේ තියෙන වේගී රූප සටහනක්. සපන හා විකන උපාංග තමයි තියෙන්නේ. සමහරවිට වේයෝ ඔයගොල්ලෝ දන්නවා ඇති. ඔයාලවත් කාලා ඇති වේයෝ. ගෘහස්තව තියෙන භෝගවලට හානි කරන අවස්ථා තියෙනවා වේයන්ගේ. හොඳයි. ඒතර අපි කතා කරලා අවසන් කරේ කුමි ගෝත්‍ර ගැන. ලබන සතියේ අපි වල්පැලෑටි ගැන කතා කරමු.